හලෝ ළමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මගේ මොඩියුල් පේපර් සෙට් එකේ තුන්වෙනි පේපර් සෙට් එකේ දෙවෙනි පේපර් එක. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ගණන් 6ම පැය එකමාරක් ඇතුළත සාකච්ඡා කරනවා. දැන් මම මේක පාර්ටිෂන් කරලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට ඕන ගානට කෙලින්ම යන්න පුළුවන්. මම මේ කියන කලින් අර මුලින්ම මගෙන් පොත් ගත්ත අයගේ උත්තරවල පොඩි වැරදි ඇති. ඒක මේ වීඩියෝස් බලලා, ඒ කියන්නේ මගේ මොඩියුල් පේපර් සෙට් එකේම වීඩියෝස් බලලා ඒ උත්තර ටික හදාගන්න. හරි. ඉතින් මේකේ අබාන් සමාගම 2024 3යි 1 දිනට සාරංග සමාගම සමග වෙළඳ ගිවිසුමකට ලැබිලා තියෙනවා. උපකරණ 4ක් විකුණන්න 250 බැගින් සහ අලවීම් පසු උපකරණයකට වර්ෂයකට රුපියල් 60000 බැගින් සේවා සම්පාදනය කරන්න. 3යි 1 දින උපකරණ දෙකක් විකුණනවා. 3යි 31 තවත් යන්ත්‍රයක් විකුණනවා. 5යි 1 තමයි ඊට පස්සේ යන්ත්‍රය විකුණනවා. අපෙන් අහන්නේ ඊට කලින් ගිවිසුමට අදාළ මුළු ආදායම් මුදලින් ලැබී ඇති අතර එය විකුණුම් තුල වාර්තා කර ඇත. මුළු ආදායම වෙන්නේ උපකරණ 4 විකුණුම් ආදායම රුපියල් මිලියනයයි සහ උපකරණ 4ට වසරට සේවා සැපීම ලද ආදායම 2,40,000යි. ඒතර මේ 1240ම වාට මුදලින් ලැබිලා විකුණුම් විදියට හඳුනාගෙන තියෙනවා. හැබැයි එකකින් අපි 3.31 දිනට හඳුනාගත යුතු ආදායම් වෙන්නේ 3.1 දිනට විකුණු උපකරණ දෙකේ ආදායම 3.31ට විකුණු උපකරණයේ ආදායම සහ 3.1 දින විකුණු උපකරණ සඳහා මාසකට සේවා සැපීම ඒකට ලද ආදායම. ඒතර අවුරුද්දට 60යි නම් එක යන්ත්‍රයකට මාසයකට සේවා සම්පාදනය සඳහා අදාළ සේවා ගාස්තුව 5000යි. ඒ වගේ දෙගුණයක් 10000යි. ඒතර හඳුනා ගත යුතු ආදායම වෙන්නේ 7,60,000යි. එහෙනම් හඳුනා නොගත යුතු එහෙම නැත්නම් නොයිපයූ ආදායම වෙන්නේ 4,80,000යි. ඒතර මේක විකුණුම් වලින් අඩු කරන්න ඕනේ. සහ හඳුනා නොගත් ආදායම් විදියට ජංගම වගකීම් වලට එකතු කරන්න ඕනේ. දෙවෙනි එකේදී අපිට වෙන් කිරීම සම්බන්ධයෙන් තමයි තොරතුරු දීලා තියෙන්නේ. විකුණුම් මත 102ක් වර්කින් සාධය සඳහා ප්‍රවර්තන වර්ෂයේ සිට වෙන් කරන්න තියෙනවා. ඒත් විකුණුම් මෙතනදී පොඩ පරිස්සමෙන් ශේෂ පරීක්ෂණයේ තියෙන විකුණුම් වලින් අර ඉස්සෙල්ලා ගැලපීමේ තියෙන නොයිපුයු ආදායම 480 අඩු කළාම වාගේ හරි විකුණුම් වෙන්නේ 25070. ඒකට 102ක් 500යි 4ක්. හැබැයි වැඩේ තියෙන දැනටමත් 190ක් ගෙවලා බෙදාහැරීම් වියදම් වල දාලා තියෙනවා. ඒතර 190 අයින් කළාම ගෙවිය යුතු වගකීම් සහතික 311යි 4. ඉතින් මේක බෙදාහැරීම් වියදම් වලට එකතු කරලා ජංගම වගකීම් වල වගකීම් සහතික ප්‍රතිපාදන කියලා දැම්මම හරි. මොකද මේක ලේසි ගිය අවුරුදු වෙන් කිරීමක් තිබිලා නැති නිසා. හරි. ඊට පස්සේ ණයගැතියන්ගේ 108ක් වෙන් කරන්න කිව්වම වෙළඳ ණයගැති ශේෂය 14600 108ක් වෙන් කළා ණයගැති ණයගැති ධාරණ වටිනාකම තමයි මුළු තත්ත්ව ප්‍රකාශයට දාන්නේ. ඒතර මේ අවුරුද්දේ වෙන් කිරීමයි ගිය අවුරුද්දේ වෙන් කිරීමයි සංසන්දනය කරලා ඌණ දිගලපලා බෙදාහැරීම් වියදම් වල දාන්න ඕනේ. ඌණ වෙන් කිරීමක් නම් බෙදාහැරීම් වියදම් වලට එකතු කරනවා. අදි වෙන් කිරීමක් නම් බෙදාහැරීම් වියදම් වලින් අඩු වෙනවා. දැන් මට මතක නැහැ කොහොමද ශේෂ පරීක්ෂණය තිබ්බේ කියන එක. කොහොමද ඒක ගලපන්න ඕනේ. ඒතර බදු වියදම් ගලපුවාම පහෙන් එකක්. ඒතර ඒ උපයෝග බදු පෙරලාභයට පහෙන් එකක්. මේ අවුරුද්දට අදාළ බද්ද වෙන්නේ මේ ගිය අවුරුද්දේ වෙන් කළා 1025ක්. හැබැයි ගෙවලා තියෙන 735. ඒ කියන්නේ අදි වෙන් කිරීම කරලා තියෙන ගිය අවුරුද්දට. ඒ අදි වෙන් කිරීම අඩු කරලා තමයි බදු වියදම හඳුනා ගන්න ඕනේ. ඒද ආදායම් ප්‍රකාශනය. හැබැයි මේ අවුරුද්දට අදාළ බද්ද 2096 ඊට පස්සේ ඒකම තමයි ගෙවීම මුකුත් මේ අවුරුද්දට කරලා නැත්තම් ඒක තමයි කෙලින්ම ජංගම වගකීම් වලට එන්නේ. මේ අවුරුද්දට ගාණක් බදු වෙනුවෙන් ගෙවලා තියෙන මේ ගාන අඩු කරලා ඉතුරු ටික තමයි ජංගම වගකීම් වලට එන්නේ. තුන්වෙනි ගැලපීම දේවභූත උපකරණත් එක්ක තියෙන්නේ අපිට 2024 3.31 දිනට පිරිවැය හා සමුච්චිත ශ්‍රය තමයි තියෙන්නේ. ඒ නිසා එකපාරටම ගිහලා ඔය තොරතුරු ටික දාගන්න එපා. ඉඩම 2024 3.31 දිනට දෙවන වරට 12500 ප්‍රත්‍යක්ෂණය කරන්න ඕනේ. එහෙනම් මේ ඉඩමේ මේ තියෙන ආරම්භක ශේෂය තමයි. ඒතර 8750ක ආරම්භක ශේෂයක් වාර්තා වෙනවා. ඉඩම ප්‍රත්‍යක්ෂණය වෙන්නේ 12500ට. ඉතින් එතනදී වාට ලැබෙන ප්‍රත්‍යක්ෂණ ලාභය 3750යි. හැබැයි එහෙමයි කියලා එක කෙලින්ම ගිහලා වෙනත් විස්තීන ආදායම් වල දාන්න බෑ. මොකද මේ ඉඩම මීට කලින් ප්‍රත්‍යක්ෂණය කළා 1050ක ප්‍රත්‍යක්ෂණ අලාභයක් තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂණ අලාභය වෙනත් වියදම් වලින් කපා හැරලා ඒ කියන්නේ 1050ක් වෙනත් වියදම් වලින් කපා හැරලා අඩු කරලා ඉතුරු ඒ කියන්නේ 3750 සම්පූර්ණ ප්‍රත්‍යක්ෂණ ලාභය ඒකේ 1050 කපා හැරියම ඉතුරු 2700 තමයි වෙනත් විස්තීන ආදායම් වල ඉඩම් ප්‍රත්‍යක්ෂණය කියලා දාන්න ඕනේ.
10 එක දින 1500 නව ගොඩනැගිල්ල මිලදීගෙන වාර්තා කරලා තියෙනවා. එතකොට දැන් ගොඩනැගිලි මෙතන 6000ක් තිබ්බට මේ 6000 තියෙන 1500ත් එක්ක. ඒතර ගොඩනැගිලි වල ආරම්භක ශේෂය 4500 සහ ගැනුම් 1500 නිවැරදිව වාර්තා වෙන්න ඕනේ. සහ ප්‍රවර්තන වර්ෂයට අදාළ ශය ඉහත දී ඇති අවසන් ශේෂ මත ගණනය කර වාර්තා කර ඇත. එතකොට දැන් එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේගොල්ලෝ ගොඩනැගිලි ෂෙය කරලා තියෙන්නේ මෙන්න මේ 6000ට. එතකොට 6000ට 100%ක් තමයි ගොඩනැගිලි ෂෙය කරලා තියෙන්නේ. එතකොට වාර්ෂික ෂෙය විදිහට එයා දාලා තියෙන්නේ 480යි. එතකොට මේ 480ත් එක තමයි මේ 2400 තියෙන්නේ. එහෙනම් ආරම්භක දිනට සමුච්චිත ෂෙය ගන්න මේ 2400න් එයා ෂය කියලා වාර්තා කරපු 480 අයින් කරන්න ඕනේ. එතකොට ගොඩනැගිලි වල ආරම්භක ෂය මේ සමුච්චිත ෂය වෙන 1920යි. ඊට පස්සේ ඔයා නිවැරදිව ගොඩනැගිලි ෂය හොයන්න ඕනේ. එතකොට මේ අවුරුද්ද මුල ඉඳන් තියෙන ගොඩනැගිලි වලට සම්පූර්ණ වර්ෂයටම ෂය හොයන්න ඕනේ. මේ අලුතෙන් ගත්ත ගොඩනැගිල්ලට මාස 6කට විතරක් ෂය හොයන්න ඕනේ. එතකොට ඔයාගේ නිවැරදි ෂය වෙන්නේ 420යි. හැබැයි දැන් පරිපාලන වියදම් වල දැන් මේ ගොඩනැගිලි ෂය කියලා 480යිනේ දාලා තියෙන්නේ. එහෙනම් එතන ඒක නිවැරදි කරන්න ගොඩනැගිලි ෂය කියලා පරිපාලන වියදම් වලින් 60ක් අඩු වෙන්න ඕන. මෝටර රථ ගත්තම මෝටර රථ විකුණන්නේ අවුරුදු අන්තිමටම. එහෙනම් මෝටර රථ අපි වාර්තා කරනකොට ආරම්භක ශේෂය 4800යි. එතකොට වාර්ෂික ෂය වාර්තා කරලා තියෙන්නේ 4800ට 112. ඒකේ වැරද්දක් නැහැ. හැබැයි මේ 576ත් එක්ක තමයි මෙතන සමුච්චිත ෂය තියෙන්නේ. ඒතර 1600න් 576 අඩු කළාම ඔයාට ආරම්භක දිනට මෝටර රථ වල ෂය එනවා. ඒක ඒ විදිහට වාර්තා කරන්න ඕනේ. දැන් තමයි වැඩේ අපි මේ මෝටර රථය විකුණන්න ඕනේ. හරි. ඉතින් මෝටර රථය විකුණනකොට 1200ක් වටින මෝටර රථය තමයි විකුණන්නේ. ඉතින් 4800න් කෙලින්ම 4න් එකක් නේ. එහෙනම් එදාට තියෙන සමුච්චිත ෂය වලිනුත් 4න් එකක් ඉවත් වෙනවා. එතකොට 1200 සමුච්චිත ෂය වෙන්නේ 400යි. ඒ කියන්නේ ධාරණ වටිනාකම විකුණන දවසට 800යි. ඒ 800ක ධාරණගයක් තියෙන මෝටර රථය විකුණන්නේ 1200කට. එතකොට ඒකෙන් ලැබෙන වැඩිද මම කිව්වා 1200න් 400ක් කියනවා 800යි. හරි. ඔව්. එතකොට 800ක එක විකුණන්නේ 1020කට. එතකොට එතනින් ලැබෙන විකුණුම් ලාභය වෙනත් ආදායම් වලට දාන්න ඕනේ. මෙතන තව වැරද්දක් කරලා තියෙනවා මේ විකුණුම් ප්‍රොසීඩ්ස් තියෙනවා සේල්ස් ප්‍රොසීඩ්ස් ඒක රඳවාගත් විපෑම් ගිණුමට බර කරලා තියෙනවා. ඒක වැරදි. එතකොට ශේෂ පරිශ්‍රමේ තියෙන රඳවාගත් විපෑම් වලින් 1020 මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ 2024 1 දින 1250ට ගත්ත පරිගණක ගැනුම් මෙයා තොග ගැනුම් විදිහට වාර්තා කරලා තියෙනවා. ඒක වැරදි. ඒතර විකුණුම් පිරිවැය දැන්ටමත් හොයලා තියෙන්නේ. ඒතර විකුණුම් පිරිවැය හොයද්දි මේ තොග ගැනුමුත් වාර්තා කරලා හොයලා තියෙනවා. ඒතර ශේෂ පරිශ්‍රමේ තියෙන විකුණුම් පිරිවැයෙන් මේ 1250ක ගැනුම් එක අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක නිවැරදිව වාර්තා කරලා ෂය හොයලා ඒ අදාළ අන්තිම මාස 3ට ෂය හොයලා ඒක පරිපාලන වියදම් වල දාන්න ඕනේ. ඊට පස්සේ දල වැටුප මත EPF සඳහා සේවකයන්ගෙන් 8%කුත් සේව්‍යා 15%කුත් වෙන් කරනවා. මීට අමතරව ප්‍රවර්තන වර්ෂයේ සිට දල වැටුප මත 2%ක් සේවකයාගෙන් දායක කරගෙන සුබ සාධක අරමුදල පවත්වාගෙන යන්න තීරණය කරලා තියෙනවා. දල වැටුපින් කරන සියලුම අඩු කිරීම අඩු කළා ගෙවූ සුද්ධ වැටුප තමයි පරිපාලන වියදම් වල තියෙන්නේ. එහෙනම් මේ පරිපාලන වියදම සමාන වෙන්නේ එහෙම නැත්නම් සුද්ධ වැටුප පරිපාලන වියදම් නෙවෙයි සුද්ධ වැටුප සමාන වෙන්නේ 90%කට. කියන්නේ දල වැටුප 100%යි. ඒකෙන් EPF එක කපා ගන්නවා 108ක්. ඊට පස්සේ සුබ සාධක අරමුදලට කපා ගත්තම සුද්ධ වැටුප සමාන වෙන්නේ 90%ට. ඒ කියන්නේ 90% සමාන වෙන්නේ 1350ට. එහෙනම් වගේ දල වැටුප වෙන්නේ කීයද 1500යි. එතකොට දැන් මෙතන මුලින්ම කරන්න ඕනේ මේ පරිපාලන වියදම් වලට අර ඉතුරු 150 දානවා. මොකද පරිපාලන වියදම් වල සුද්ධ වැටුපනේ දාලා තියෙන එක වැරදි. පරිපාලන වියදම් වලට ඔයා දාන්න ඕනේ දල වැටුප. ඒතර පරිපාලන වියදම් සුද්ධ වැටුප සහ දල වැටුප අතර වෙනසයි පරිපාලන වියදම් වලට එකතු වෙන්න ඕනේ. ඊට අමතරව EPF සේව්‍ය දායකයත් පරිපාලන වියදම් වලට එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ වෙනත් ජීවිත දය වලට ගියාම සුබ සාධක අරමුදල දල වැටුපමින් 2%ක් ගෙවන්න තියෙනවා. EPF අයිතිකරු සමාවෙන්න
සේවකයා EPF වෙනුවෙන් කරපු දායක වීමත් ගෙවන්න තියෙනවා. ඊට පස්සේ සේව්‍ය ව්‍යාපාරය විසින් කරපු දායක වීමත් ගෙවන්න තියෙනවා. ඔක්කොම වෙනත් ගෙවිය යුතු දෑ විදිහට වාර්තා වෙන්න ඕනේ. සමග සත අතුරේ ගොඩනැගිල්ලක් 8යි 1 දින සිට කුලියට දෙන 95000කට. ඒතර 8යි 1 ඉඳන් 3.31 වෙනිදා අදාළ වෙන්නේ මාස 8යි. තියෙන 95000 වටක් මුදලින් ලැබුණ නැතව වගේ වෙනත් ආදායම් වල කුලිය ආදායම් කියලා වාර්තා කරන්න ඕනේ 760යි. මුදලින් ලද කුලිය ආදායම් ශේෂ පරිශ්‍රමයේ තියෙනවා. ඒක අඩු කළාම ලැබිය යුතු කුලිය ආදායම් 430ක් තියෙනවා. ඒක වෙනත් ලැබිය යුතු දෑවල වාර්තා කරන්න ඕනේ. ඒක නම් ලේසි. ඊට පස්සේ 6 ඔන්න පොඩ්ඩක් අලුත් දෙයක් තියෙනවා. 2024 3.30 අවසන් වර්ෂ මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂකවරු විසින් අනුමත කරලා තියෙන 6.15. 3.30 ඉඳන් 6.15 වෙනකම් වෙච්ච තොරතුරු ටික අපිට දීලා තියෙනවා. ඉතින් අපෙන් අහන්නේ ඕවලින් ගලපන නොගලපන සිද්ධීන් හරියට තේරුම් ගන්න. 3.15 ගිණුම් කරන කාලච්ඡේදයට අදාළයි නඩුවට 125ක වන්දි ගෙවීමට 5.30 උසාවියේ නියෝග කරනවා. ඒතර 5.30 කියන්නේ ගිණුම් අනුමත කරන්න කලින්. ඒතර ඒක අපි වාර්තා කරනවද නැද්ද? වාර්තා කරනවා. ඒතර වෙනත් වියදම් වල දානවා සේවක වන්දි කියලා 125ක්. තාම ගෙවලා නැහැ. ඒක නිසා වෙනත් ගෙවිය යුතු දෑවල ගෙවිය යුතු සේවක වන්දි කියලා 125ක් දානවා. ඊට පස්සේ 3.30කට පැවති තොගය 3.30කට අවසන් තොගයේ පිරිවැය තියෙන 2485. ඒක 100ක නවීකරණයෙන් පස්සේ 2400කට විකිණෙනවා. 5.1 කියන මුල් ප්‍රකාශන අනුමත කරන්න කලින් 3.30ක තොගය ගලපන්න පුළුවන්. විකුණුම් කියලා නෙමෙයි ගලපන්නේ. මෙතනදී අපි හොයාගන්නේ තොගය ගලපිය යුතු අගය. ඒතකොට 2400න් 100ක් අඩු කළාම ඒ අවසාන තොගය විකිණීමෙන් ඔයාට ලැබෙන ශුද්ධ ආදායම වෙන්නේ 2300යිනේ. ශුද්ධ ගාණ. එතකොට තොගේ පිරිවැය 2485. පිරිවැයට වඩා ඔයාට අනිවාර්යයෙන්ම ඔයා දන්නා ලැබෙන ගාණ අඩුයි කියලා. එහෙනම් ලැබෙන අඩු ගාණට තමයි ඔයා තොගය අගය කරන්න ඕනේ. ඒ නිසා මූලදත්ත ප්‍රකාශනයේ අවසන් තොගය කියලා දාන්න ඕනේ 2300. එතකොට 2300 2485 අතර වෙනස 185. තොග කපහැරීම් කියලා වෙනත් වියදම් වල දාන්න ඕනේ. 3.31ක 850ක ගිනිගෙන හානි වීම අපි ගලපන්නේ නැහැ. හැබැයි සටහනක් මගින් ඉදිරිපත් කරන්න ඕනේ. ලාභයන් ශෝජනාවත් ගලපන්නේ සටහනක් මගින් ඉදිරිපත් කරන්න ඕනේ. ප්‍රසාද කොටස් නිකුතව සහ පොදු සංචිතයට මාරු කිරීම හිමිකම් නැසීම ප්‍රකාශනය යටතේ පෙන්වන්න ඕනේ. ඊට පස්සේ ශේෂ ප්‍රශ්න දක්වන බැංකු ණය 2024 1 දින ආරම්භ දිනේ තුන මාස 3කට පොලිය බලන්න ඕනේ. මුදලින් ගෙවුවා නැත 6000ට 15ක් මාස 3කට 225යි. සතයක්වත් ගෙවලා නැහැ. මූල්‍ය වියදම් වල සහ වෙනත් ගෙවිය යුතු දෑවල දාන්න ඕනේ. ඉතින් ඒ 6000න් 500 කීලා ගවුද ගෙවනවලු. ඒතර ඒකෙන් ඕනේ ජංගම කොටසට මේ සහ ඉතුරු ටික එන්න ඕනේ ජංගම නොවන කොටස. මෙතන මේ පටල ගන්න එපා මේ පළමු වාරිකය නෙමෙයි අත්තට. බැංකු ණයෙන් ලක්ෂ 5ක පළමු කොටස. වාරිකය කියලා කිව්ව පොලියත් එක්ක ගලපන්න පුළුවන්. මම අදහස් කළේ ලක්ෂ 5ක පළමු කොටස. වාරිකය නෙමෙයි පළමු කොටස. පළමු වාරිකය කියලා දෙන එක අත්තම වැරදි එක හදන්න ඕනේ. පළමු කොටස. හරි. ඕකේ. එච්චරයි සමාගම් කතා ගන්න තියෙන අපි යන් ඊළඟ ගණන් වලට. දෙවෙනි ප්‍රශ්නේ අපිට පුරුදු විදියට දීලා තියෙන නිෂ්පාදන පොදු කාර්යයක් එක්ක. ඉතින් මේකේ සිංග සමාගම නවාරයේ ප්ලාස්ටික් පුටු වර්ග දෙකක් නිපදවන අදහස් කරනවා. කාලච්ඡේදය දීලා තියෙන මාස 4ක්. ඉතින් මේ සඳහා යන්ත්‍ර සහ එකලස් ලෙස නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් සහිත කර්මාන්ත ශාලාවක් සහ නඩත්තු සහ ගබඩා ලෙස සේවා දෙපාර්තමේන්තු දෙකක් සහිත සේවා ගොඩනැගිල්ලක්. මේකේ ගන්න තියෙන දේවල් තමයි මේකේ කාලච්ඡේදය මාස 4ක් සහ මෙතනදී තියෙන ගොඩනැගිලි දෙකක්. එක ගොඩනැගිල්ලක් වාගේ කර්මාන්ත ශාලාව අනිත් ගොඩනැගිල්ල වගේ සේවා ගොඩනැගිල්ල. ඒක කර්මාන්ත ශාලාවේ තමයි යන්ත්‍ර සහ එකලස් කියන නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක තියෙන්නේ. ඊට පස්සේ සේවා ගොඩනැගිල්ලේ තමයි ගබඩා සහ නඩත්තු කියන සේවා දෙපාර්තමේන්තු දෙක තියෙන්නේ. ඉතින් දෙන්නම බෙදා හරිනවද පොදු කාර්යය අපිට දීලා තියෙනවා. ඉතින් එතනින් එහාට අපිට තොරතුරුත් එක්ක අපිට හදන්න තියෙන නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල ඒකයි. ඉතින් මේ බෙදා හරිනවද පොදු කාර්ය අපි කෙලින්ම ඍජු එහෙම නැත්නම් ප්‍රතිපාදන විදිහට ඒ අදාළ දෙපාර්තමේන්තු වලට දාගන්න ඕනේ. ඊට පස්සේ අපිට දීලා තියෙනවා මුළු ගොඩනැගිලි කුලී වියදම ලක්ෂ 7ක්. මින් 70%ක් කර්මාන්ත ශාලාව සඳහා අදාළ වේ. කියන්නේ ලක්ෂ 7න් 70%ක් කියන්නේ රුපියල් 4,90,000ක් අයිති වෙන්නේ කර්මාන්ත ශාලාවට. එහෙනම් ඉතුරු 2,10,000 අයිති වෙන්නේ සේවා ගොඩනැගිල්ලට. මේ 4,90,000ක කර්මාන්ත ශාලා එක්වය අපි බෙදන්න ඕනේ කර්මාන්ත ශාලාවට අයිති යන්ත්‍ර සහ එකලස් කියන භූමි ප්‍රමාණය මත පදනම් වෙනවා.
ඉතින් මෙතනදී පරිස්සම් වෙන්න ගොඩනැගිලි දෙකක් වෙන වෙනම දීලා තියෙනකොට ඒ ගොඩනැගිලි දෙක, ඒ කියන්නේ කර්මාන්ත ශාලාවට අයිති එක වෙනම බෙදෙන්න ඕනේ. සේවා ගොඩනැගිල්ලට අයිති එක වෙනම බෙදෙන්න ඕනේ. නැතුව මේ සම්පූර්ණ ගොඩනැගිලි කුලිය කියලා එකට බෙදන්න බෑ. එතනදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න පටල ගන්න නැතුව. හරි? එතකොට කර්මාන්ත ශාලාවේ අයිති යන්ත්‍ර සහ එකලස් වල භූමි ප්‍රමාණීය සරලම අනුපාතය 4:3 ඒ අනුව ඒක විභජනය වෙනවා. ඊට පස්සේ සේවා ගොඩනැගිල්ලට අයිති භූමි ප්‍රමාණීය සරලම අනුපාතය 1:4යි. ඒතකොට 2,10,000 ඒ දෙන්නට බෙදෙන්නේ ඒ අනුපාතය මත. හරි? ඊට පස්සේ අපිට කියනවා මුළු විදුලි වියදම ලක්ෂ 6ක් කියලා. ඒකෙන් 80%ක් තමයි කර්මාන්ත ශාලාව භාවිතා කරන්නේ. ඉතින් ඒ ලක්ෂ 6න් 80%ක් කියන්නේ 4,80,000යි. ඒතකොට ඒ 4,80,000 යන්ත්‍ර සහ එකලස් කියන නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකට තමයි මුලින් විභජනය වෙන්න ඕන. ඒතකොට ඉතුරු 1,20,000 නඩත්තු හා ගබඩාව එක්ක බෙදා හරින්න ඕනේ. ඉතින් එතනත් විදුලිය කියන විභජන පදනම ගන්නකොට ඒ දෙපාර්තමේන්තු වලට අදාළ විභජන පදනම් නිවැරදිව ගන්න ඕනේ. ඒ කියන්නේ වෙන වෙනම තමයි මෙතනදී ගන්න ඕනේ. ඔයාලට දීලා තියෙන්නේ මුළු විදුලිය. මේ මුළු විදුලියෙන් 80%ක් අයිති වෙන්නේ කර්මාන්ත ශාලාවට. ඉතුරු 120 තමයි සේවා ගොඩනැගිල්ලට අයිති වෙන්නේ. හරි. ඉතින් එතනින් එහාට ගියාම යන්ත්‍ර මාසිකව 100%ක් ක්ෂය කරනවා. ඉතින් මේක අපිට දීලා තියෙනවා මේක මාස 4කට තමයි ඇස්තමේන්තුව යන්නේ. එතකොට යන්ත්‍ර එකලස් නඩත්තු සහ ගබඩාවල තියෙන ඒ යන්ත්‍ර පිරිවැය මත තමයි 100%ක් ක්ෂය කරලා ඒක ආයි මාස 4න් වැඩි වෙන්න ඕනේ. එතකොට ඒක අපිට විභජනයක් නෙමෙයි වෙන්නේ. ඒ දෙපාර්තමේන්තු වල තියෙන ඒ යන්ත්‍ර පිරිවැය මත තමයි අපි ක්ෂය කරන්නේ. ඒ නිසා අපිට ඒක ඍජු එහෙම නැත්නම් ප්‍රතිපාදන විදිහට මෙතන ගන්න පුළුවන්. එතනින් එහාට ගියාම සේවක සුපරීක්ෂණය දීලා තියෙනවා. දැන් මේ සේවක සුපරීක්ෂණය කියන එක ගොඩනැගිලි දෙක මත වෙනසක් වෙන්නේ නැහැ. ඒ ගොඩනැගිලි වල ඉන්න සියලුම සේවකයන් සඳහා තමයි සේවක සුපරීක්ෂණය පොදුවේ දීලා තියෙන්නේ. ඒතර එතන අපි ඒක විභජනය කරනකොට ඒ දෙපාර්තමේන්තු හතරටම එකම විදිහට තමයි විභජනය වෙන්නේ. ඒ කියන්නේ එකම අනුපාතය මත සේවක සංඛ්‍යාව කියන විභජන පදනම මත තමයි විභජනය වෙන්නේ. ඉතින් එතනින් එහාට මෙතන කතාවක් තියෙනවා සුපරීක්ෂණ වියදම් ගන්න කලින් වක්‍ර සේවක සුපරීක්ෂණ මුළු වියදම තියෙන්නේ 2,40,000. හැබැයි ඒකෙන් 25% නිෂ්පාදන නොවන පරිපාලන සේවකයන් සඳහා දාලා වෙනවා. එහෙනම් මේ 2,40,000න් 75%ක් තමයි අපි නිෂ්පාදන පොදු කාර්යාලයට තියෙන විභජනය වෙන්න ඕනේ. හරි? ඔය වගේ ඔය පොඩ්ඩක් එහෙන් මෙහෙන් රිංගල යන දේවල් ටිකක් තමයි ඔයගොල්ලන්ට නිෂ්පාදන පොදු කාර්යය අමාරු කරනවා කියලා දෙන්න පුළුවන්. ඒවා හරියට බෙදලා ගන්න. ඉතින් එතනින් එහාට ගියාම දැන් අපි ඒ දෙපාර්තමේන්තු වල මුළු පොදු කාර්ය රැස් කරලා දැන් අපිට තියෙන්නේ සේවා දෙපාර්තමේන්තු දෙකේ පොදු කාර්ය අපි නැවත විභජනය කරන්න ඕනේ නිෂ්පාදන දෙපාර්තමේන්තු. අපි ඒකට කියනවා ද්විතීක විභජනය කියලා. ඉතින් මෙතනදී ඔයා මුලින්ම තීරණය කරන්න ඕනේ මොන සේවා දෙපාර්තමේන්තුවද මුලින් විභජනය වෙන්නේ කියන එක. ගබඩාව ගත්තම මේ ගබඩා අධ්‍යයන පත්‍ර දීලා තියෙනවා යන්ත්‍ර එකලස් සහ නඩත්තු වල. එන ඒකේ අදහස මේ ගබඩා කියන සේවා දෙපාර්තමේන්තුවෙන් නඩත්තු කියන සේවා දෙපාර්තමේන්තුවට සේවාව සම්පාදනය කරලා තියෙනවා. එහෙනම් මුලින්ම අපි ගබඩාවේ තියෙන පොදු කාර්ය පිරිවැය ගබඩා පත්‍ර මත යන්ත්‍ර එකලස් සහ නඩත්තු වලට විභජනය කරන්න ඕනේ. ඊට පස්සේ නඩත්තු වල රැස් වෙච්ච පොදු කාර්ය පිරිවැය නඩත්තු පෑ මත පදනම් වෙලා යන්ත්‍ර සහ එකලස් වලට විභජනය වෙන්න ඕනේ. ඉතින් අනුව යන්ත්‍ර සහ එකලස් වල මුළු පොදු කාර්ය රැස් කර ගන්න පුළුවන්. ඒතකොට ඒක යන්ත්‍ර පෑ සහ ශ්‍රම පෑ වලින් බෙදුවම එක පෑයකට කීයද කියන එක එනවා. ඉතින් ප්‍රාථමික පිරිවැය අපිට කෙලින්ම දීලා තියෙනවා ප්ලාස්ටික් පුටු වර්ග දෙකට වෙන වෙනම. ඊට පස්සේ අදාළ පෑ ගණන් අපිට දීලා තියෙනවා. ඒතකොට ඒ අන්තර්ගහන අනුපාතය මේ ෆාගත් අන්තර්ගහන අනුපාතය ඒ අදාළ පෑ ගණනින් වැඩි කරලා අපිට පුළුවන් පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය වෙන මුළු ඒ කියන්නේ එක ඒකකයකට පොදු කාර්ය පිරිවැය කොහොමද අන්තර්ග්‍රහණය වෙන්නේ කියන එක හොයාගන්න. එතකොට ප්‍රාථමික පිරිවැයේ නිෂ්පාදන පොදු කාර්ය අන්තර්ග්‍රහණය ඔක්කොගෙම එකතුව අපිට නිෂ්පාදන පිරිවැය ගන්න පුළුවන්. ඉතින් ඒකට 125ක ලාභාන්තිකය මට මතක නැහැ මේකේ ලාභාන්තිකයක් මම කපලා දාලා ලාභාන්තිකය යට තොරතුරු නැති
කොහොම හරි ලාභාන්තිකය ඒ අදාළ 100ට ගාන ඒ නිෂ්පාදන පිරිවැය මත වැඩි කළාම ලාභාන්තිකය හොයාගන්න පුළුවන්. ඒ නිෂ්පාදන පිරිවැයයි ලාභාන්තිකය දෙකේ එකතුව තමයි ඔයාලට විකුණුම් මිල හොයාගන්න පුළුවන්. හරි? දෙකේ B1 අපිට සලකා බලන නිෂ්පාදන ක්‍රියාවලියක නිෂ්පාදන මට්ටම් දෙකක ඇස්තමේන්තුවද තොරතුරු දීලා තියෙනවා. නිෂ්පාදන ධාරිතාවය සහ ඒකකයකට අපේක්ෂිත ලාභය හා අලාභය. ඉතින් මේක පොඩ්ඩක් ට්‍රිකි තමයි. මොකද මෙතන ඒකකයක විකුණුම් මිල දීලා තියෙනවා. අපි මුලින්ම හොයන්න ඕනේ ඒකකයක විචල්‍ය පිරිවැය. එතන ඒකකයක විචල්‍ය පිරිවැය හොයනකොට ඔයගොල්ලෝ පෙර වැඩක් කරන්න ඕනේ නිෂ්පාදන ධාරිතා මට්ටම් දෙකේ දැන් අපිට තියෙනවානේ එකක විකුණුම් මිල සහ ඒකකයකට ඒ නිෂ්පාදන ධාරිතාවය තුලදී ලබන ලාභය සහ අලාභය දීලා තියෙනවා. ඒතර කෑලි 2500ක් හදනවා නම් ඒකකයකට අපේක්ෂිත අලාභය 216යි. එහෙනම් 2500 216 වැඩි කළාම අපිට හොයාගන්න පුළුවන් අපේක්ෂිත මුළු අලාභය. සහ 2500 600 වැඩි කළාම අපිට විකුණුම් ආදායම හොයාගන්න පුළුවන්. එහෙනම් මුළු පිරිවැය වෙන්නේ විකුණුම් ආදායමයි අලාභයේ දෙකේ එකතුව. ඊට පස්සේ නිෂ්පාදන ධාරිතාවේ 7500 දී ඔය එක එකකයකට උපයන්නේ 168ක ලාභයක්. ඒක 7500 168න් වැඩි කළාම උනට හම්බ වෙනවා ඔයන උපයන මුළු ලාභය. සහ 7500 600න් වැඩි කළාම උනට හම්බ වෙනවා වාගේ මුළු විකුණුම් ආදායම. එහෙනම් මුළු පිරිවැය හොයන්න මොකද කරන්න ඕනේ? විකුණුම් ආදායමේ අර මේ මුළු ලාභය අනු කරන්න ඕනේ. එතකොට ඔයාලට හම්බ වෙනවා 7500ක් හදන්න ගිය මුළු පිරිවැය. එතකොට දැන් ඔයාලට නිෂ්පාදන ධාරිතා මට්ටම් දෙකේ හදන්න යන මුළු පිරිවැය දීලා තියෙනවා. මේ මුළු පිරිවැය කියලා කියන්නේ ස්ථාවර පිරිවැය, විචල්‍ය පිරිවැය දෙකේ එකතුව. එතකොට නිෂ්පාදන ධාරිතාවේ වෙනස් වෙද්දී වෙනස් වෙන්නේ මුළු පිරිවැය ඇතුලේ තියෙන විචල්‍ය පිරිවැය විතරයි. ස්ථාවර පිරිවැය වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් ඒකක විචල්‍ය පිරිවැය හොයන්න පුළුවන් මුළු පිරිවැය වෙනස මුළු ධාරිතාවයේ වෙනසින් බෙදුවම. එතකොට එකකට යන ඒකක විචල්‍ය පිරිවැය 240යි. එතකොට ඒක මේ ඕනම නිෂ්පාදන ධාරිතා මට්ටම් දෙකෙන් එකකට ආදේශ කරලා ඔයාලට මුළු ස්ථාවර පිරිවැය හොයන්න පුළුවන්. අපි 2500 ගත්තොත් 2500 දී මුළු පිරිවැය 240000. රුපියල් මිලියන 2.40000. ඊට පස්සේ දැන් අපි ඒකක විචල්‍ය පිරිවැය හොයාගත්තන 240ක් කියලා. එහෙනම් 240 වැඩි කිරීම 2500 ඒකට යන මුළු විචල්‍ය පිරිවැය 6යි. එහෙනම් රුපියල් මිලියන 2.40000න් 6 අඩු කරාම ඔයාලට මේ කතාවේ තියෙන මුළු ස්ථාවර පිරිවැය හොයාගන්න පුළුවන් රුපියල් මිලියන 1.440,000ක් කියලා. ඉතින් දැන් අපිට ඒකකයක විචල්‍ය පිරිවැය තියෙනවා. මෙතන ඒකකයක විකුණුම් මිල තියෙනවා. එහෙනම් ඒකකයක විකුණුම් මිලෙන් ඒකකයක විචල්‍ය පිරිවැය අඩු වුණාම ඒකකයක දායකය වෙන්නේ 360. ඉතින් ස්ථාවර පිරිවැය ඒකක දායකයන් වුණාම අපිට හොයාගන්න පුළුවන් සමච්ඡේද ලක්ෂය. ඊට පස්සේ අපිට දීලා තියෙන ඒකක 6000කදී අපේක්ෂිත ලාභය හොයන්නේ. එහෙනම් ඒක හොයන්න පුළුවන් ලේසිම විදිය තමයි ඒකක 6000 දී මුළු දායකය හොයලා ඒ මුළු දායකයන් ස්ථාවර පිරිවැය ඉදු කරන්න ඕනේ. ඒතර අපි මුළු ඒකක දායකයේ තමයි ඒකකයක විකුණුම් මිල සහ විචල්‍ය පිරිවැය අතර වෙනස 600. නෑ නේ වැරදි. 600න් 240ක් අඩු වුණාම ඒකක දායකය තමයි 360. එහෙනම් 360 6000ක් තමයි ඔයාගේ මුළු දායකයෙ ඉන්නේ. ඉතින් මේ මුළු දායකයෙන් ස්ථාවර පිරිවැය අඩු කළාම ඔයාට හොයාගන්න පුළුවන් මේකට 6000කදී ඔයාට ලබා ගන්න පුළුවන් අපේක්ෂිත ලාභය. හරි. 2C අපිට දීලා තියෙන බොරලස්ගමුව කිංස් වෙයා ආයතනයේ 2024 ඔක්තෝබර් මාසයේ සේවකයන් සම්බන්ධ තොරතුරු. ඉතින් මේකෙදි අපිට මේ නිෂ්පාදන සේවකයන් සහ ආයතනයක සහකරු පරිපාලන සේවකයන් විදිහට සේවකයන් වර්ග දෙකකට අදාළ සේවකයන් දෙන්නෙක් තමයි දීලා තියෙන්නේ. ඉතින් මේකේ කියනවා අතිරේක තොරතුරු වල සියලුම සේවකයන් මාසකට පැය 160 බැගින් වැඩ කරන්න ඕනේ. නිෂ්පාදන සේවකයන්ට නිෂ්පාදනය කළ ඒකක ප්‍රමාණය මත වැටුප් ගෙවයි. ඒකකයකට 300යි ඊට අමතරව අතිකාල පැය සඳහා වැටුප් ලබයි. අතිකාල පැයකට රුපියල් 500යි. පරිපාලන සේවකයන්ට වැඩ කළ පැය ගණන මත වැටුප් ගෙවනවා. සාමාන්‍ය පැයකට වැටුප් රේටය 500යි අතිකාල පැයකට 750යි. අපි අංග ගත්තම අනුර කියන නිෂ්පාදන සේවකයා නිෂ්පාදනය කළ ඒකක ප්‍රමාණය 240යි. ඒතොර 240කට එක ඒකකයකට ගෙවන්නේ 300යි. ඉතින්
240 වැඩි කිරීම 300 එයාගේ මූලික වෙටුප වෙන්නේ 72000යි. ඉතින් පැය 160ක් වැඩ කරන්න ඕනේ. හැබැයි මෙයා පැය 170ක් වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ එයා වැඩිපුර වැඩ කරලා තියෙනවා පැය 10ක්. ඒ පැය 10ට අතිකාල පැයකට රුපියල් 500 ගානේ අතිකාල වැටුප් වෙන්නේ 5000යි. වෙනකම් සේවකෙන් ගත්තම ඒගොල්ලෝගේ සාමාන්‍ය පැයක වැටුප් රේටය 500යි. ඉතින් 160 500න් වැඩි කළාම මූලික වැටුප වෙනවා 80000ක්. තියා පැය 175ක් වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ පැය 160ට වඩා වැඩියෙන් පැය 15ක් අතිකාල වැඩ කරලා තියෙනවා. පරිපාලන සේවකයාට අතිකාල පැයකට ලැබෙන්නේ අතිකාල රේටය 750යි. එහෙනම් පැය 15 750න් වැඩි කළාම එයාට ලැබෙන අතිකාල වැටුප වෙන්නේ 11250යි. ඉතින් මේක වෙනත් දීමනා මොකොත් දීලා නැහැ. ඉතින් මූලික වැටුප සහ අතිකාල වැටුප එකතු කළාම දල වැටුප හම්බ වෙනවා. ඒ දල වැටුප මත පදනම් වෙලා තමයි 102ක් සුබ සාධක අනුමೋದනට සහ 108ක් සේවක EPF එකට වෙන් වෙන්න ඕනේ. ඉතින් ඒ දල වැටුපෙන් සුබ සාධක සහ සේවක EPF වෙන් කිරීම අඩු කළාම මුදලින් ගුණ වැටුප අපිට හොයාගන්න පුළුවන් සුද්ධ වැටුප විදිහට. සහ ව්‍යාපාරය විසින් කරන 112ක EPF අනුමුදලට කරන දායක වීම ඊට පස්සේ අපිට ගලපන්න පුළුවන් දල වැටුපට 115ක් නෙමෙයි 112 ගානේ. හරි? ඉතින් ওই විදිහට තමයි අපි වැටුප් ලේඛනය පිළිවෙල කරන්න ඕනේ. ඊට පස්සේ වැටුප් පාලන ගිණුමට ආවම සම්පූර්ණ දල වැටුප තමයි අපි මුලින්ම වැටුප් සහ වේතන පාලන ගිණුම බැර කරන්නේ. මේකේ දිත්ත සටහන තමයි දල වැටුප කියන වියදම හර එහෙම නැත්නම් වැටුප් හා වේතන කියන වියදම හර වැටුප් හා වේතන පාලන ගිණුම බැර. ඊට පස්සේ වැටුප් හා වේතන පාලන ගිණුම අපි හර කරන්න ඕනේ සේවකයාගේ වැටුපෙන් කරන අඩු කිරීම. ඉතින් මේ කතාවේ සේවකයාගේ වැටුපෙන් කරන අඩු කිරීම දෙකයි තියෙන්නේ. එකක් සුබ සාධක අනුමුදලට අඩු කරලා දානවා අනිත් එක EPF එකට අඩු කරලා දානවා. මේ සියලු ගෙවීම් කරන්නේ ඊළඟ මාසේ ඒක නිසා අර සුද්ධ වැටුප ගෙවිය යුතු වැටුප් ගිණුමට තමයි ඊට පස්සේ බැර වෙන්න ඕනේ. මේ වැටුප් හා වේතන පාලන ගිණුම හර ගෙවිය යුතු වැටුප් ගිණුම නැහැ. හරි? තුන්වෙනි ප්‍රශ්නෙට ගියාම තුන්වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ සමුළු ව්‍යාපාර සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් මේක ලාභ සමසමව බෙදා ගනිමින් රත්න සහ සුගත් සමුළු ව්‍යාපාරයේ අවසන් වර්ෂය සඳහා දැනටමත් ඒගොල්ලෝ කෙටුම්පත් ලාභයක් ඕගොල්ලන්ට දීලා තියෙනවා. ඒ කෙටුම්පත් ලාභය වැළඳී ඒ වැළඳීම් වලට හේතු පල්ලෙහා දීලා තියෙනවා. ඉතින් අපෙන් අහන්නේ ලාභ සංස්කෘති ප්‍රකාශනයේ විසර්ජනය සහ ඒකත් එක්ක ජංගම ගිණුම. ඒතර කෙටුම්පත් ලාභය අපි නිවැරදි කරනකොට ලාභ සංස්කෘති ප්‍රකාශනය එක මුලින් දාගන්න ඕනි. ඊට පස්සේ ජංගම ගිණුම අදගන්න මේක අවුරුදු මුල ව්‍යාපාරය පටන් ගත්ත නිසා ආරම්භක ශේෂයක් නැහැ. පළවෙනි වැරද්ද පෞල් ව්‍යාපාරයේ සුගත් සතු ගොඩනැගිල්ලක පවත්වාගෙන යන්නේ ඒ සඳහා මාසිකව සුගත දෙන්න ඕනේ 40000 බැගින්. මුල් මාස 4 සඳහා මුදලින් ගෙවූ කුලී පමණයි වියදම් විදිහට දාලා තියෙන්නේ. ඒක සම්පූර්ණ වර්ෂයටම දාලා කුලී වියදම ගලපන්න ඕනේ. ඒ කියන්නේ මාස 12කට කුලී වියදම ගලපන්න ඕනේ. ඒ 40000 12ක් සම්පූර්ණ කුලී වියදම වෙන්න ඕනේ 480යි. හැබැයි ඒකෙන් දැනටමත් ප්‍රතිපූර්ණය කරලා තියෙනවා පළවෙනි මාස 7කට. ඒ මුළු කුලී වියදම ජංගම ගිණුම බැර වෙන්න ඕනේ සහ මුදලින් ගෙවූ කුලිය සුගත්ත පණ වෙන්න ඕනේ කුලී ප්‍රතිපූර්ණය කියලා. දැන් ලාභ සංශෝධනය කරනකොට මෙතන මේ උපයපු ලාභය හොයාගෙන තියෙන්නේ අර මුදලින් ගෙවූ මාස 4 කුලිය විතරක් වාර්තා කරලා. ඒක බලන්න. එහෙනම් ඒක නිවැරදි කරන්න. ලාභ සංශෝධන ප්‍රකාශනයේ ඉතිරි කුලී වියදම, ඒ කියන්නේ වාර්තා නොවුණු කුලී වියදමක් නිසා අඩු කරන්න ඕනේ. හරි? ඒ නිසා රත්න විසින් 2023 8යි 1 දිනක ප්‍රාග්ධනයට අමතරව රුපියල් මිලියන 1.2ක ණයක් සම්පාදනය කරලා තියෙනවා. ඉතින් ඒකට පොලි ගැලපීමක් කරලා නැහැ. සහ මේකේ පොලි සම්බන්ධය, ඒ කියන්නේ අමතර ණය සඳහා පොලි සම්බන්ධී කිසිම එකගතාවයකට පත් වෙලා නැහැ. ඒක නිසා අපි පනත මත පදනම් වෙලා 105ක පොලි ගැලපීමක් තමයි කරන්න ඕනේ. ඉතින් 2023 8 1 කිව්වම පොලි වියදම අපි ගලපන්න ඕනේ මාස 8කට. 1200 වැඩි කිරීම 105 සම්පූර්ණ අවුරුද්දට එන පොලි වියදම වෙන්නේ 8යි. ඉතින් ඒක 12න් බෙදලා 8න් වැඩි කළාම මේ අපි කතා කරන කාලච්ඡේදයට අදාළ පොලි වියදම වෙන්නේ 70යි. ඒක කිසිම දෙයක් වාර්තා වෙලා නැහැ. සහ ඒ 70 රත්නට තමයි ගෙවන්න ඕනේ.
ඒ නිසා රත්නගේ ජංගම ගිණුම බැර වෙනම ලාභ සංශෝධනයෙන් ඒක අඩු වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ 2023 9 දින සිට කළමනාකරණ කටයුතු සඳහා රත්න සහභාගී වීම හේතුවෙන් ඔහුට මාසිකව රුපියල් 24000ක පවුල් වේතනයක් ගෙවන්න එකග වෙලා තියෙනවා. මුල් මාස 3 සඳහා පමණක් පවුල් වේතන ගෙවන වියදම් විදිහට වාර්තා කරන්න තියෙනවා. මේ පවුල් වේතන කියලා කියන්නේ ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි, ඒක ලාභය බෙදා ගැනීම. අනිත් එක මේක මුළු වර්ෂයකටම වැටුප් ගලපන්නේ නැහැ. මොකද මේ තීරණය අරන් කියන්නේ 9 දිනක් ඉඳන් බලපෑත්වන විදිහට. ඒතකොට 9 එකේ ඉඳන් 3:31 වෙනකම් අපේ ගිණුම් කාලච්ඡේදයට අදාළ මාස ගාන වෙන්නේ මාස නැහැ. ඉතින් ඒ 24000 ඒවා 7ක් තමයි පවුල් වේතන රත්නට ගෙවන්න ඕනේ. ඒ විසර්ජනයෙන් පවුල් වේතන රත්න කියලා 24 ඒවා 7ක් 168ක් විසර්ජන වෙනවා. ඒ විසර්ජන වෙන 168 ජංගම ගිණුම බල වෙන්න ඕනේ. ඒක දැන් තමයි තුනේ මාස 3ට ගෙවලා තියෙන්නේ. ඒ කියන්නේ 24 ඒවා 3ක් ගෙවලා තියෙන්නේ. ඒ වේතන ප්‍රතිපූර්ණය ජංගම ගිණුම තමයි කර වෙන්න ඕනේ. ඒතර මුළු වැටුප ගෙවන්න තියෙන රත්නට විසර්ජනයෙන් බැර වෙනවා. දැනටම මුදලින් ගෙවුනොත් ජංගම ගිණුම හරියන්නේ. ඉතින් මෙතන වෙලා තියෙන ගණන් තමයි මේ 72 මුදලින් ගෙවීම මෙයා වාර්තා කරලා තියෙනවා ව්‍යාපාරයේ වියදමක් විදියට. මම ඉස්සෙල්ලා කිව්වා හවුල් වේතන කියලා කියන්නේ ව්‍යාපාරයේ ලාභය බෙදා හරින්න භාවිතා කරන එකක් නිසා ව්‍යාපාරයේ වියදම නෙමෙයි. ඒක නිසා ඒක නිවැරදි කරන්න අපි ආයේ නැවත ඒ 72 ඔයාගේ ලාභයට එකතු කරන්න ඕනේ. ඊට පස්සේ රත්නසාර සුගත විසින් පිළිලින් 125ක හා 80ක තොග ගැන්ලි කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කිසිවක් වාර්තා වෙලා නැහැ. තොග ගැන්ලි වාර්තා වුණාම ජංගම ගිණුමක් පන වෙනුනේ. සහ අනිත් පැත්තෙන් තොග ගැන්ලි කරනවා කියලා කියන්නේ විකිණීමට ඉදිරිපත් කරපු තොග අඩු වෙනවා. ඒ කියන්නේ තොග ගැනීම විකුණුම් පිරිවැයෙන් අඩු වෙනවා. ඒතර දැන් මෙතනදී ඒක වාර්තා වීමක් වෙලා නැති නිසා ඔයාගේ ලාභය උපයලා තියෙන්නේ ඒක වාර්තා කිරීමකින් තුනයි. ඒ විකුණුම් පිරිවැය අඩු වෙනවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් ඔයාගේ ලාභය වැඩි වෙනවා. ඒ නිසා වාර්තා නොවු තොග ගැනලි ගලපනකොට ඔයාගේ කෙටුම්පත් ලාභයට ඒක එකතු වෙන්න ඕනේ. හරි? ඊට පස්සේ 2023 9 දින ලක්ෂ 4ක යන්ත්‍රයක් මිලදීගෙන තියෙනවා. මේ නිවැරදිව වාර්තා කරලා තියෙනවා. මෙම යන්ත්‍රය සුගත් විසින් 80000ක පිරිවැයක් දරා ස්ථාපිත කිරීමෙන් පසුව 2023 10 දින සිට භාවිතයට ගත හැකියි. මේ සම්බන්ධයෙන් කිසිවක් වාර්තා වෙලා නැහැ. හැබැයි මේක ඇත්තටම භාවිතයට ගන්න 1:1. මේක අර LKS 16ත් එක්ක යන කතාවක්. ඒතර මේ 80000ක පිරිවැය කියන්නේ වියදමක් නෙමෙයි. හැබැයි මේ වියදම ඒ පිරිවැය දරන්නේ සුගත්. නිසා ජංගම ගිණුමේ සුගත් ඒ යන්ත්‍ර ස්ථාපනය වෙනුවෙන් දරූ පිරිවැය බැර වෙන්න ඕනේ. සහ ඒ 80 වියදමක් විදිහට නෙමෙයි වාර්තා වෙන්නේ. ඒක ඒ යන්ත්‍රයේ පිරිවැයට එකතු වෙන්න ඕනේ. ඒක ඔයාගේ යන්ත්‍රයේ ගැනුම් මිල ලක්ෂ 4යි. ස්ථාපන පිරිවැය 80යි. ඒතර මේ යන්ත්‍රයේ පිරිවැය විදිහට ඔයා හඳුනා ගන්න ඕනේ 480යි. අනිත් දේ තමයි මේ යන්ත්‍රය ගන්නේ 2023 9යික. හැබැයි ස්ථාපනය කිරීමෙන් පසු භාවිතයට ගත හැකි තත්ත්වයට පත් වෙන්නේ 2023 10යි. හැබැයි මේ යන්ත්‍රය ඇත්තටම භාවිතයට ගන්න 2024 1:1. ඉතින් මෙතනදී ඔයාලා තීරණය කරන්න ඕනේ මේ යන්ත්‍රය ෂෙයා කරන්න පටන් ගන්නේ කවද ඉඳන්ද කියන එක. ඉතින් හොඳට මතක තියාගන්න මේ වගේ මිලදී ගත්ත දිනය භාවිත තත්ත්වයට පත් වෙච්ච දිනය සහ ඇත්තටම භාවිත කළ දිනය කියලා දින 3ක් දෙනකොට ඔයා මේ අදාළ දීපල පීඩිත උපකරණය ෂෙයා කරන්න පටන් ඕනේ. ඒ අදාළ දීපල පීඩිත උපකරණය ඒ ව්‍යාපාරයේ භාවිතයට ගත හැකි තත්ත්වයට පත් වෙච්ච දවසේ ඉඳන්. හරි? ඒ විදිහට තමයි ෂෙයා කරන්න ඕනේ. ඒ කියන්නේ මාස 6කට ෂෙයා කරන්න ඕනේ. යන්ත්‍රයේ පිරිවැය හොයාගත්ත 4,80,000යි. ඒක ජීවිත කාලය වසර 12යි. 4,80,000 12න් බෙදුවම වර්ෂයේ ෂෙයා වෙන්නේ 80,000 ගනි. 40,000යි. ඉතින් ඒක මාස 6කට වාර්ෂික ෂෙයා වෙන්නේ 20,000යි. ඉතින් ලාභ සංශෝධිත ප්‍රකාශනයේ ඒ ශාන්ත්‍රශය වාර්තා වෙලා නැති නිසා ඒක අඩු වෙන්න ඕනේ. ඉතින් ওই විදිහට ඔයාලට ලාභ සංශෝධනයෙන් සංශෝධිත ලාභය හොයාගන්න පුළුවන්. ඒ සංශෝධිත ලාභයෙන් පවුල් වේතන අඩු කළාම එන කොටස සමානව රත්නට සහ සුගත්ට විසර්ජනය වෙන්න ඕනේ. ඒ ලාභ කොටස් ජංගම ගිණුම බැර වෙන්න ඕනේ. ඉතින් ওই විදිහට ජංගම ගිණුම ඊට පස්සේ ශේෂ කරලා පෙන්නන්නත් ඕනේ. හරි?
3 B අපිට දීලා තියෙනවා මූලික සටහන් පොත් හා සම්බන්ධයෙන්. ඉතින් මේක ටිකක් දිග කතාවක්. අපෙන් අහන්නේ මූලික සටහන් පොත් ඊට පස්සේ මැට් පාලන ගිණුම සහ ආදායම් ප්‍රකාශනයත් මේකත් එක්කම අහනවා. તો මේක වැට් සහිත ව්‍යාපාරයක් තමයි අපිට දීලා තියෙන්නේ. ඉතින් මම මෙතනදී මුදල් ලැබීම ජර්නලය, මුදල් ගෙවීම ජර්නලය, ගැනුම් ජර්නලය සහ විකුණුම් ජර්නලය දෙන්න තියෙන්නේ තමයි. මේ එකකවත් වාර්තා වෙන්නේ නැති ගනුදෙනු ඊට පස්සේ පොදු ජර්නලේ වාර්තා කරන්නත් ඕනේ. තමයි ඊළඟ ස්ලයිඩ් එක තමයි පොදු ජර්නලේ දාලා තියෙන්නේ මෙතන ඉන්න නැති නිසා. ඒත් මම කතා කරන යනකොට ඒ කතා ටික ඔක්කොම එකපාර කතා කරන යනවා. සුරංග විසින් 2024 10 දින කොහු නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරන ලදී. ඒ කියන්නේ මේකේ ආරම්භක ශේෂයන් ඔයාට මේකේ නැහැ. 10:31. ඒ කියන්නේ ඒ අදාළ කාලච්ඡේදය තුළ වෙච්ච ගනුදෙනු තමයි දීලා තියෙන්නේ. වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරය වෙළඳවට්ටම් අඩු කළ පසු ගැනුම් සහ විකුණුම් මත 10%ක වැට් ගලපන්න ඕන. සුරංග විසින් 7,45,000ක මුදල් ආයෝජනය දාන මුදල් ලැබීම් ජර්නලයේ හැබැයි 185ක යන්ත්‍ර ආයෝජනය දාන්න ඕනේ පොදු ජර්නලයට. සම්පත් බැංකුවෙන් කුඩා කර්මාන්ත ණය යටතේ 215ක වටිනා යන්ත්‍ර ලබා ගන්නා ලදී. ඉතින් මෙතනත් මේ 215 වගේ මුදලින් ලැබෙන්නේ නැහැ. කෙලින්ම යන්ත්‍රයක් ලැබෙනවා. ඒතකොට ඒකත් අපි වාර්තා කරන්න ඕනේ පොදු ජර්නලයේ. මාසයේ සිදු කළ මුළු තොග ගැනුම් වෙන්නේ 625යි. මිලදී ගැනීමේදී 125 රුපියල් 25000ක වෙළඳ වට්ටමක් හම්බ වෙනවා. එහෙනම් මිලදී ගත්ත තොග වටිනාකම වෙන්නේ ලක්ෂ 6යි. මිලදී ගත්ත අවස්ථාවෙම 140ක් ගෙවලා තියෙනවා. එහෙනම් ලක්ෂ 6ට 140ක් 240යි. ඒතර මුදල් ගෙවීම් ජර්නලයේ ශුද්ධ ගැනුම් වාර්තා වෙන්න ඕනේ 240යි. ඒකට වැට් එක 10%ක් 24යි. එහෙනම් වැට් සහිත මුළු ගැනුම් වටිනාකම වෙන්නේ 264යි. ඉතින් 140 මුදල් ගෙවුවා නම් ඉතුරු 160 වෙලා තියෙන ණයට. එහෙනම් ගැනුම් ජර්නලයේ වටිනාකම 360යි වැට් එක 36යි. ඒ දෙකම එකතු කළාම මුළු වටිනාකම වෙන්නේ 396යි. ඊට පස්සේ මේකේ මාසෙ පළමු දින 15 තුල සිදු කළ මුළු විකුණුම් වටිනාකම 480යි. විකිණීමේදී දුන් වෙළඳ වට්ටම 30000ක් විකුණු දිනම මුදල් ලැබිලා තියෙනවා. එහෙනම් 480න් 30ක් අඩු වුණාම සුද්ධ විකුණුමව හඳුනා ගන්න ඕනේ 450යි. ඒකට වැට් එක 45 දෙක එකතු කළාම වැට් සහිත විකුණුම් වෙන්නේ 495. ඊට කලින් මේක මම ස්කිප් කළා නේ. මුදලින් ගෙවුම් මෙහෙයුම් වේද 148යි. ඒතොර 148ක මුදලින් ගෙවීම මුදල් ගෙවීම් ජර්නලයේ වියදම් යටතේ වාර්තා වෙන්න ඕනේ. තවත් ගෙවන්න තියෙනවලු 42ක්. ඒක වාර්තා වෙන්න ඕනේ පොදු ජර්නලෙ. හරි. ඊට පස්සේ වෙළඳ නැහිමියට 250ක නැහිමි ශේෂයක් 108ක ලද වට්ටමකට යටත්ව පියවනවා. ඒතකොට 250න් 108ක ලද වට්ටමක් හම්බ වෙනවා කියලා කියන්නේ 20ක් ලද වට්ටම්. එහෙනම් අපි ගෙවන්න තියෙන්නේ 230යි. ඒක තමයි නැහිමි ගිණුම් විශ්ලේෂණයටත් එන්නේ. ඊට පස්සේ මාසේ අවසන් දින 15 සිදු කළ විකුණුම් වටිනාකම 520 සිදු කරලා තියෙන ණයට විකිණීමේදී දුන් වෙළඳ වට්ටම 20ක් වුණාම ශුද්ධ විකුණුම් වෙන්නේ ලක්ෂ 5යි. ඒ ලක්ෂ 5ට 110ක වැට් එක ඇතුළත් වුණාම මුළු වටිනාකම වෙන්නේ 550යි. ඒක ණයට විකුණුම් නිසා ඒක විකුණුම් ජර්නලයේ වාර්තා වෙන්න ඕනේ. ඊට පස්සේ මාසෙ තුල ගෙවූ බැංකු ණය වාරික 12400යි. ඒ 12400 ඇතුළේ ගෙවන පොලියේ වියදම වියදම් යටතේ වාර්තා වෙන්න ඕනේ. එතකොට සම්පූර්ණ බැංකු ණය වාරිකයෙන් පොලී වියදම අඩු කරලා මුදලින් බැංකු ණය දෙන එක තමයි තීරුවට වැටෙන්න ඕනේ. හරි? යන්ත්‍ර අවසාන ශේෂ මත 0.5ක් ෂෙයා කරන්න ආයතනය තීරණය කරලා තියෙනවා. ඒතර මෙතන ආරම්භයේදී යන්ත්‍ර ආයෝජනයක් තියෙන 185ක ඊට පස්සේ ණය යටතේ යන්ත්‍ර ගන්නවා 215ක. ඒතර ඔක්කොම යන්ත්‍ර වලට තියෙනවා ලක්ෂ 4ක්. ඒකට 0.5ක් මාසිකව ෂෙයා කළාම වාර්ෂික ෂෙයා වෙන්නේ 2000යි. ඒ ෂෙයාත් ඔයා වාර්තා කරන්න ඕනේ පොදු ජර්නලයේ. ණයකදී අවශ්‍යම 10%ක දුන්නටම යටත්ව මුදලින් 432ක් පියවලා තියෙනවා. ඒතර මුදල් ලැබීම 432. ඒක තමයි වටිනාකම් තීරුවේ දාන්න ඕන. ඒතර මේ 432 කියන්නේ වට්ටම අමතන පිසුමනේ. දින 432 සමාන වෙන්නේ 90ට. එහෙනම් වට්ටම හොයන්න 90න් බෙදලා 10න් වැඩි කරන්න ඕනේ. ඒතර ඔයාලට හොයාගන්න පුළුවන් දුන් වට්ටම 4.8යි. ඊට පස්සේ තොග ගැනීම වාර්තා වීම වෙන්න ඕනේ පොදු ජර්නලයේ දීප්තස කාලන්ස්ලිය සහ ඉතිරි තොගයත් වාර්තා වෙන්න ඕනේ පොදු ජර්නලයේම තමයි
විත්ත සටහනක් විදියට. විකුණුම් වලින් ලිස් කරගත්ත වැට් එක වැට් පාලන ගිණුම බැර වෙනවා. ගැනුම් එක්ක ගෙවන වැට් එක වැට් පාලන ගිණුම හර වෙනවා. ගැනුම් එක ගෙවන, ඒ කියන්නේ ණයට ගැනුම් වලින් ගෙවන වැට් එකත් වැට් පාලන ගිණුම හර වෙනවා. ණයට විකුණුම් වලින් වා කලෙක්ට් කරගන්න වැට් එක වැට් පාලන ගිණුම බැර වෙනවා. ඉතින් එතනින් එහාට වාට වැට් පාලන ගිණුමේ ශේෂය හොයාගන්න පුළුවන්. 3B එකේ මම මෙතන මම කිව්වා අර පොදු ජර්නලට යන එක පළවෙනි එක තමයි යන්ත්‍ර ලඝුවචන. යන්ත්‍ර හරි ප්‍රාග්ධනය බැර. ඊට පස්සේ යන්ත්‍ර ණයට ගත්තම ඒත් යන්ත්‍ර හර යන්ත්‍ර ණය බැර. ඊට පස්සේ ගෙවිය යුතු මෙහෙයුම් වියදම් හරි ගෙවිය යුතු මෙහෙයුම් වියදම් බැර. යන්ත්‍රශය අපි හොයාගත්තා. ඒකේ ද්විත්ව සටහන යන්ත්‍රශය ෂය වෙන් කිරීම බැර. තොග ගැන්වීම වල ද්විත්ව සටහන තොග ගැන්වීම හල විකුණුම් පිළිවෙල බැර. ඒක විකිණීමක තියෙන තොගයක් තමයි යා ගෙදර ගන්නේ. සහ අවසන් තොගය ගලපනකොට අවසන් තොගය කියන වක්කම හර විකුණුම් පිළිවෙල බැර. මොකද මිලදී ගත්ත තොගයෙන් විකිණීමට ඉදිරිපත් කරන්නට ඕනෑම තොගයක් අපි විකුණුම් පිළිවෙල හොයද්දී එතනින් අඩු කරන්න ඕන. ඊට පස්සේ අපි ආදායම් ප්‍රකාශනය පිළිවෙල කරනකොට මතක තියාගන්න විකුණුම් සහ ගැනුම හඳුනා ගන්න ඕනේ වැට් රහිත සහ අපිට විකුණුවත් ණයට විකුණුවත් ඒ දෙකේම එකතුව තමයි විකුණුම් හඳුනා ගන්න ඕනේ. අපිට ගත්තා ණයට ගත්තා ඒ දෙකේම එකතුව තමයි ගැනුම් හඳුනා ගන්න ඕනේ. ඉතින් විකුණුම් 950යි ගැනුම් 600යි. ඒකෙන් තොග ගැන්වීම සහ අවසන් තොගය අඩු වුණාම විකුණුම් පිළිවෙල හොයා ගන්නවා. ඉතින් විකුණුම් වලින් විකුණුම් පිළිවෙල අඩු කළාම ඔයාලට දල ලාභය හොයා ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන වෙනත් ආදායම් තමයි කොමිස් හා වෙනත්. වෙනත් ආදායම් වල මම ගැලපීම කළේ නේද? මාසය තුන ලද කොමිස් හා වෙනත් ආදායම් 138යි. ඒකෙන් 8ක් ඉදිරි මාසයට අදාළ ආදායම්. මේක මම කතා කළේ නැහැ. ඒතර මුදල් ලැබීම් ජර්නලයේ මුල් එකතුව ඒ කියන්නේ වටිනාකම් තීරුවේ දාන්නේ 38යි. ඒකෙන් මේ අපි කතා කරන මාසයට අදාළ 30යිනේ. ඒකට ඔයාගේ ආදායම් තීරුවේ දාන්නේ 30යි. අර ඉදිරියට ලද එක දාන්නේ වෙනත් තීරුවේ. හරි? සහ ලද වට්ටම් තමයි වෙනත් ආදායම් තියෙන්නේ. වියදම් පැත්තට ගත්තම මෙහෙයුම් වියදම් මුදලින් ගෙවලා තියෙන 148යි. තව ගෙවන්න තියෙනවා 42ක්. බැංකු ණය පොලි වල ගෙවන වාරිකය තුළ තියෙන 2.6යි. යන්ත්‍ර ෂෙය 2යි සහ දුම් වට්ටම 4.8යි. ඉතින් ඒ අනුව ඔයාලට සුද්ධ ලාභය හොයාගන්න පුළුවන් 2,61,600ක් විදිහට. ප්‍රශ්න අංක 4 අපිට දීලා තියෙන්නේ සමීකරණ සම්බන්ධයෙන්. ඉතින් අපිට ගනුදෙනු 8ක් දීලා අපිට සමීකරණ ආකෘතිය දීලා තියෙනවා. ඉතින් ඒ ගනුදෙනු 8 සමීකරණ ආකෘතිය දාලා ඊට පස්සේ අපිට ආදායම් ප්‍රකාශනය තමයි හදන්න තියෙන්නේ. අරලි ආයතනය ළමා උපදේශන සේවා සම්පාදනය කරන ආයතනයක්. ඉතින් 2024 3.31 අවසන් මාසය සඳහා තමයි අපිට ගනුදෙනු දීලා තියෙන්නේ. 2024 3.1 දින 125ක් ගෙවා පරිගණකයක් මිලදීගෙන තියෙනවා. මෙම පරිගණකය ස්ථාපනය කිරීම සඳහා 25000ක්ද මාසය අවසානයේ නඩත්තු කිරීම සඳහා 2500ක්ද ගෙවලා තියෙනවා. ඉතින් කාර්යාල උපකරණ සහ පරිගණක පිළිවෙලින් 0.5ක් සහ 1%ක් විදිහට ෂෙයා කිරීම තමයි සමාගමේ මේ ආයතනයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. ඉතින් මේකේ ආරම්භක පරිගණක ගැනුම් වලදී 125ක පරිගණක ගැනුම් සහ ස්ථාපනය කියන දෙකම පිරිවැයට එකතු වෙන්න ඕනේ. ඒ වගේ පරිගණකයේ පිරිවැය වෙන්නේ 150ක්. ඒතර පරිගණකයට එක එකතු වෙන්න ඕනේ 150ක් සහ මුදල් අඩු වෙන්න ඕනේ 150ක්. හැබැයි නඩත්තු වියදම් කියලා කියන්නේ අයබාර වියදමක්. ඒක මුදල් වලින් අඩු වෙන්න ඕනේ සහ ඒක වියදමක් විදියට හිමිකමෙන් අඩු වෙන්න ඕනේ. ඒතර එදාට අපිට කෙලින්ම දීලා තියෙනවා 0.5ක් සහ 100%ක් අනුපාතයන්ට ෂෙයා කරන්න කියලා. ඒතර කාර්යාල උපකරණ සහ පරිගණක වල මුළු එකතුවෙන් 100%ක් වෙන වෙනම ෂෙයා කරලා ඒක ව්‍යාපාරයේ වියදම් විදියට හිමිකමෙන් අඩු කරන්න ඕනේ. මාසය තුල මිලදී ගන්න ලිපි ද්‍රව්‍ය තොග වටිනාකම 60000යි. මින් 10%ක් සඳහා එදිනම මුදල් ගෙවලා ඉතිරි ණයට. ඒකට ලිපි ද්‍රව්‍ය කියන තොගය වැඩි වෙනවා. ඒකෙන් මුදල් ගෙවනවා 6000ක්. එහෙනම් ලිපි ද්‍රව්‍ය ණය හිමියෝ වැඩි වෙන්නේ 54000ක්. ඊට පස්සේ නාලන්ද විදුහලේ මේ වසරේ ඉපොස උසස් පෙළට මුහුණ දීමේ ශිෂ්‍යයන්ට පෞරුෂ වර්ධනය සඳහා පාඨමාලාවක් කරලා සිටිනවා. ඒ සඳහා අය කළ මුළු සේවා ගාස්තු ලක්ෂ 2යි. මේ 120 එදිනම මුදල් අදහසක්. එතකොට සේවා ආදායම හඳුනා ගන්න ඕනේ හිමිකම සම්පූර්ණ ලක්ෂ 2යි. ඒකෙන් එදාම ඔයාලට මුදල් ලැබිලා තියෙන්නේ 40000යි. ඒතර සේවා නායකයන්ට ඉතිරි ටික එකතු වෙන්න ඕනේ. සහ මේ සඳහා දනු පිරිවැය 24000යි. එතකොට මේ 24000 ලිපි ද්‍රව්‍ය වලින් අඩු වෙලා
ඒක වියදමක් නිසා හිමිකමින් අඩු වෙන්නත් ඕනේ. මොකද සමහරක් විට ලක්ෂ 2කින් 24 අයින් කළා ඒ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකෙන් ලැබපු ශුද්ධ ලාභය දැම්මත් වැරද්දක් නැහැ. හරි? ඊට පස්සේ විශාක විදුහලේ 7 8 9 ශ්‍රේණි සඳහා නව යෝග්‍යයේ අභියෝගතා හා යන මැයින් 3 දින නේවාසික පුහුණු කදවරක් තියෙනවා. 3 දින මේ හැමදේම වැදගත්. මේ සඳහා කළ මුළු සේවා ගාස්තුව 540යි එදිනම 160ක් මුදලින් ලද අතර. ඒ සම්පූර්ණ 540ම ආදායමක් විදිහට හිමිකමට එකතු වෙනවා. මොකද ඒක සේවා ආදායමක්. ඒකෙන් ඔයාට මුදලින් ලැබිලා තියෙන්නේ 160ක්. ඒ ගාන මුදල් වලට එකතු වෙනවා. එහෙනම් ඉතුරු ටික සේවා ණය නිතියන්ට එකතු වෙනවා. ලිපි ද්‍රව්‍ය සහ ආරාධිත දේශනාවන් සඳහා ඒ දරපු වියදම් විදිහට වාර්තා වෙන්න ඕනේ. ඉතින් අර ලිපි ද්‍රව්‍ය වලින් අඩු වෙලා වියදමක් විදිහට වාර්තා වෙනවා. සහ ආරාධිත දේශකයන්ට ගෙවපු ඒවා මුදල් අඩු වෙලා ඒකත් වියදමක් විදිහට වාර්තා වෙන්න ඕන. මාසෙ තුන මුදලින් ගෙව මෙහෙයුම් වියදම් 175යි. ඒතර මුදල් අඩු වෙනවා 175. ඒ තුල මේ මාසේ ගෙවිය යුතු 45ක්ද ඇතුළත් වෙනවා. ඒතර මේ මාසේ ගෙවිය යුතු 45ත් අඩු වෙනවනේ. ඒතර ගෙවිය යුතු මෙහෙයුම් වියදම් වලින් මේ 45 අඩු වෙන්න ඕනේ. ඊට අමතරව මේ මාසෙට තවත් අවසානයේ ගෙවන්න තියෙනවා 30ක්. ඒතර මේ 30 ගෙවිය යුතු මෙහෙයුම් වියදම් වැඩි වෙන්න ඕනේ. ඒතර අපි මේ කතා කරන මාසයට අදාළ මෙහෙයුම් වියදම වෙන්නේ දැන් 175න් ගිය අවුරුද්දට අදාළව ගිය මාසයට අදාළව 45ක් ගෙවුවම මේ මාසයට අදාළව මුදලින් ගෙවන්නේ 130යි. ඊට පස්සේ අවසානයේ තවත් ගෙවි යුතු තියෙනවා 30. එහෙනම් මේ දෙකම එකතු කළාම ඔයාගේ මේ මාසයට අදාළ මෙහෙයුම් වියදම වෙන්නේ 1,60,000. ඊට පස්සේ කියනවා විශාක විදුහලෙන් ලැබිය යුතු ඉතිරි ශේෂය 5%ක දුම් මට්ටමකට යටත්ව මුදලින් ලැබිලා තියෙනවා. ඉතින් විශාකකින් ලැබෙන්න තිබෙ 2,16,000ක්. ඒකට 100%ක දුම් මට්ටමක් දෙනවා. ඒක ව්‍යාපාරයේ වියදමක්. එහෙනම් අපිට මුදලින් ලැබෙන්නේ ඉතුරු 95 මුදල් වැඩි වෙනවා. ඊට පස්සේ අවසන් දෙයට ගෙවිය යුතු ලිපි ද්‍රව්‍ය ණය මුළු ශේෂයෙන් 60%ක්. તો ලිපි ද්‍රව්‍ය ණය හිමියෝ මෙතන 26.54 එකතු කළාම ඒ දවස්ට වට ලිපි ද්‍රව්‍ය ණය හිමියන්ට ගෙවන්න තියෙන 80000ක්. ඒ 80000න් 160ක් තමයි කවර් කරන්නේ. ඒතර 80000න් 160ක් කවර් කරනවා කියන්නේ 48ක්. ඒතර ලිපි ද්‍රව්‍ය ණය හිමියන්ගෙන් සම්පූර්ණයෙන් 48000ක් අඩු වෙනවා. හැබැයි 48000 වා පියවනකොට ඔයාට ලද වට්ටමක් හම්බ වෙනවා. ඒ ලද වට්ටම ඔයා කන්සිඩර් කරන්නේ ඔයාගේ වියදමක් ආදායමක් විදියට ඒක හිමිකමට එකතු වෙන්න ඕනේ. ඒතකොට ලිපි ද්‍රව්‍ය ණය හිමියන්ට අපිට ගෙවන්න තිබ්බ 48. ඒගොල්ලොන් අපිට වට්ටමක් දෙනවා 4800ක. එහෙනම් අපි මුදලින් ණය හිමියන්ට ගෙවන්නේ 43200යි. දවසේ ආරම්භ ණයගත ශේෂය බොල් ණය විදිහට හඳුනා ගන්න තියෙනවා. ඉතින් ආරම්භයේ 40000ක ණයගත ශේෂයක් තියෙනවා. ඒක බොල් ණයක්. ඒතකොට ණයගතියකින් අඩු වෙලා ඒක වියදමක් විදිහට වාර්තා වෙන්න ඕනේ. ඒතකොට ආදායම් ප්‍රකාශනය හඳුනා ගන්නකොට නාලන්දා සහ විශාඛ දෙකේ සම්පූර්ණ සේවාදායම මම මෙතන වාර්තා කරලා තියෙනවා. සහ ණය හිමි ලද වට්ටම. ඉතින් ওই තුනම එකතු කළාම මුළු ආදායම වෙන්නේ 7,44,800. ඉතින් නාලන්දා සහ විශාඛ කියන විද්‍යාලයන්ට ඒ සේවා සම්පාදනය කරද්දී ලිපි ද්‍රව්‍ය භාවිතා කරපු ඒ සම්පූර්ණ මුළු ලිපි ද්‍රව්‍ය භාවිතය වියදමක් විදිහට දාන්න ඕනේ. ඊට පස්සේ ආරාධිත දේශනා ගාස්තු, මෙහියුම් වියදම්, කාර්යාල උපකරණශය, පරිගණකශය, පරිගණක නඩත්තු, දුම් වට්ටම් කියන ඒවා වියදම් විදිහට වැටෙනවා. ඒ අනුවට සුද්ධ ලාභය හොයා ගන්න පුළුවන්. හරි? මම මේක පොඩ්ඩක් ඉක්මනට යන්නේ මොකද දැන් මට සම්පූර්ණ පේපර් එකක් කතා කරන්න තියෙනවා. පැය 3ක පේපර් එකක් මේක. ඉතින් මම පුළුවන් තරම් බලනවා පැයකට අඩුවෙන් වීඩියෝ එක දාන්න. ඉතින් පුළුවන් තරම් දේවල් ටික මම මෙතන කතා කරනවා. ඒත් අර සමහරක් දේවල් හරියට ඔලුවට යන්නේ නැත්නම් කමෙන්ට් කරන්න. ඊට පස්සේ මම මේ ටික වෙනම ඔයගොල්ලන්ට කතා කරන්න. කමෙන්ට් එකේ. හරි? ඊට පස්සේ අපිට ආයෝජනය සම්බන්ධයෙන් දීලා තියෙන්නේ හැබැයි මේ ආයෝජනයේ මම ඔව් මේක වැට් සම්බන්ධ කතාවක් තියෙනවද නැහැනේ. හරි. එහෙනම් මේක හරි. උත්තර ටික හරි. මේකේ අපිට ආරම්භක මුදල් ප්‍රවාහය හොයනකොට යන්ත්‍රයේ ගැනුම් මිල මුදල් ගලා යාමක්, ගෙනීම් සහ සවිකිරීම මුදල් ගලා යාම, ඊට පස්සේ ඉංජිනේරු සහාය මුදල් ගලා යාම. ඉතින් ওই ටික ඔක්කොම එකතු කරලා ඊට පස්සේ කාරක ප්‍රාර්ථනයක් ඇති ආරම්භයේ ලක්ෂ 4ක්. ඒ ඔක්කොම එකතු කළාම තමයි ආරම්භක මුදල් ප්‍රවාහය හම්බ වෙන්නේ. හරි? ඊට පස්සේ අපිට අපේක්ෂිත බදු පසුලාභය අහන්නේ. ඒකට හේතුව මේකේ බදු පෙරලාභය මත 105 රජයට බදු ගෙවන්න තියෙනවා. ඒතර මෙහෙයුම් මුදල් ප්‍රවාහය හදනකොට
ආදායම හොයලා ඒ ආදායමෙන් තමයි වියදම් ටික අඩු කරන්න ඕන. හරි? ඉතින් එතනදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඉතින් මේකේ කියනවා මෙම යන්ත්‍රයේ පළමු වසර තුන ඒකක 4000 බැගින් නිපදවීමටත් අවසන් වසර දෙකේ 3000 සහ 2500 බැගින් නිපදවීමටත් සැලසුම් කරනවා. විකුණුම් මිල සහ විචල පිරිවැයන් දීලා තියෙනවා. එතකොට ඒ අවුරුදු වල ඒකක ප්‍රමාණය ඒකක විකුණුම් මිලෙන් වැඩි කළාම ඔයාට මුළු විකුණුම් ආදායම හම්බ වෙනවා. ඒක ආදායමක් සහ ඒ අවුරුද්දේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය ඒකක විචල්්‍ය පිරිවැයන් වැඩි කළාම විචල්්‍ය පිරිවැය හම්බ වෙනවා. ඒක වියදම. හරි. ඊට අමතරව පළමු වසරේ අපේක්ෂිත ස්ථාවර පිරිවැය ලක්ෂ 5යි. ඒක ඊට පස්සේ 250 බැගින් වැඩි වෙනවා. ඒක පළවෙනි අවුරුද්දේ 500 ඊට පස්සේ 250 බැගින් වැඩි වෙනවා ස්ථාවර පිරිවැය. ඒකත් වියදමක්. සහ අලුත් වැඩියාව කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. තුන්වෙනි වසරෙන් විතරයි අඩු වෙන්නේ. ඊට පස්සේ මේ යන්ත්‍රය ගත නිසා වගේ ශ්‍රම පිරිවැය පිරිවෙන හැම අවුරුද්දකම 250 බැගින්. ඒක ආදායමක් විදිහට තමයි අපි මෙතනදී ගණන් දෙන්නේ. ඊට අමතරව යන්ත්‍ර ශ්‍රයත් මෙතනදී වියදමක් විදිහට හඳුනා ගන්න ඕනේ. මොකද අපි මෙතන හොයන්නේ බදු පිළිවෙල. මුදල් ප්‍රවාහය නෙමෙයි. ඒක බදු පිළිවෙල. ඒ අදාළ වියදම් මුදලින් ගෙවුවා නැත්නම් ඒක අදාළත්වයක් නැහැ. අඳු කරන්න ඕනේ. ඒක යන්ත්‍ර ශ්‍රය හොයද්දී යන්ත්‍රයේ පිරිවැය වෙන්නේ ගැනුම් මිල, ගෙනීමේ, සවිකිරීම, ඉන්ජිනේරු සහාය කියන මෙන්න මේ ටික එකතුව තමයි වාගේ යන්ත්‍රයේ පිරිවැය වෙන්නේ. ඉතින් ඒකෙන් සුන්බුන් අගය අඩු කරලා වසර 5න් බෙදුවම වාර්ෂික ශ්‍රය හම්බ වෙනවා. මේ වාර්ෂික ශ්‍රය මෙතන වියදමක් විදිහට අඩු වෙන්න ඕනේ. ඉතින් ඔතනින් ඔයාලට බදු පෙළ ලාභය හොයාගන්න පුළුවන්. ඉතින් මේ බදු පෙළ ලාභයට 105ක බදු අඩු කළාම බදු පසු ලාභය හොයාගන්න පුළුවන්. හරි? මොකද අපෙන් අපේක්ෂිත බදු පසු ලාභය අපෙන් අහනවා. ඊට පස්සේ මුදල් ප්‍රවාහය හොයන්න ඒ බදු පසු ලාභය සහ මුදල් ප්‍රවාහය අතර වෙනස ශ්‍රය. එහෙනම් ශ්‍රය අපි ආයි නැවත එකතු කළාම ඔයාලට මුදල් ප්‍රවාහය හොයාගන්න පුළුවන්. හරි? ඉතින් අපෙන් අහනවා මේකේ අහලා තිබ්බා ඔකටම කලින් පරයන්ත මුදල් ප්‍රවාහය කියන අන්තිම අවුරුදු මුදල් ප්‍රවාහය. ඒකට පස්වෙනි අවුරුද්දේ මෙහෙයුම් මුදල් ප්‍රවාහයට සුන්බුන් අගය සහ කාර්ම ප්‍රාග්ධනය නැවත ප්‍රතිපූර්ණ එකතු වෙන්න ඕනේ. ඒතර පරයන්ත මුදල් ප්‍රවාහය මේ විදිහට හොයාගන්න පුළුවන්. ඉතින් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය හොයනකොට සාමාන්‍ය ලාභය සාමාන්‍ය ආයෝජනයෙන් බෙදලා 100% වැඩි වෙන්න ඕනේ. ඒ විදිහට තමයි මේක හොයලා තියෙන්නේ. සහ මේකේ පිළිගිවුම් කාලය මම කෙලින්ම වසර දෙකක් විදිහට අරන් තියෙනවා. මොකද 7650 පළවෙනි අවුරුද්දේ වාට ලැබෙනවා 3805. දෙවෙනි අවුරුද්දේ ලැබෙනවා 3567යි 5. ඒතර වසර දෙකයි පිළිගිවුම් කාලය වසර දෙකයි අඩුම ගානේ මාසයක් හරි යනවා නේ. 2950 වැඩි කරලා 12න් බෙදුවම ඔව් මාස දෙකක් යනවා. ඒතර පිළිගිවුම් කාලය වෙන්නේ අවුරුදු 2යි මාස 2යි. ඊට පස්සේ වර්තමාන සාධකයේ දීලා තියෙනවා. වර්තමාන අගය හොයන්න පුළුවන්. ඒතර අනාගත මුදල් ප්‍රවාහ වර්තමාන අගය ආරම්භක මුදල් ප්‍රවාහය අඩු කළාම මේක ධනාගයක් නම් මේක ව්‍යාපෘති ආයෝජනයට සුදුසුයි. ඉතින් මේකේ ධනාගය ඒ නිසා මේ ශුද්ධ වර්තමාන අගය ධනාගයක් නිසා මේක ආයෝජනයට සුදුසු වෙයි කියලා තමයි මෙතනදී ගන්න ඕනේ. පහේ ඒ තියෙන්නේ මුදල් ප්‍රවාහ හදන්න. ඉතින් මේක අපිට හදන්න තියෙන මේ තියෙන කතා ටිකත් එක්ක සිංහලගිරි සමාගමේ 2023 4 දිනට මෙහෙයුම් කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒතර මේකේ අදහස තමයි මේකේ ආරම්භක දිනට ශේෂයන් නැහැ. ඊට පස්සේ 2024 3:30 ගේ අවසන් වර්ෂයේ සිදු වූ තොරතුරු අපිට දීලා තියෙනවා. ඉතින් මේකේ වර්ෂයට බදු පසුලාභය 7750යි සහ වර්ෂයේ බදු ඇස්තමේන්තුව 1950යි. ඉතින් ඒ 1950යි ඊට පස්සේ වර්ෂයේ බද්දයි බදු පසුලාභය එකතු කළාම තමයි බදු පෙළ ලාභය එන්නේ. ඒතර වගේ බදු පෙළ ලාභය වෙන්නේ 9700යි. ඉතින් 9700 තමයි අපි මෙහෙයුම් ක්‍රියාකාරකම් මුදල් ප්‍රවාහය හදනකොට පදනම විදිහට ගන්නෙ. ඉතින් ඒකෙන් 1950න් අවසානයේ ගෙවන්න තියෙනවා 720. ඒ කියන්නේ මුදලින් ගෙවූ බදු එතනින් අපිට හොයාගන්න පුළුවන් 1230ක් විදිහට. ඊට පස්සේ 2023 10 දින බැංකු ණය කරන් තියෙනවා. ඒතර මේ බැංකු ණය ගැනීම
මූලික ක්‍රියාකාරකම් වල වාර්තා කරන්න ඕනේ. ඊට පස්සේ වර්ෂයට අදාළ බැංකු ණය පොලියෙන් භාගයක් පමණක් තමයි ගෙවලා තියෙන්නේ. ඒතකොට 112ක පොලි අනුපාතයකට අරන් තියෙන්නේ 10යි 1. ඒතකොට ඒකට අදාළ වෙන්නේ මාස 6කටනේ පොලි බාන්නේ 106ක්. ඉතින් 4000ක් වර්ෂයට අදාළ පොලිය වෙන්නේ 240යි. ඒතකොට මුදලින් ගෙවුවා නැතා වර්ෂයේ පොලිය 240යි මේක අඩු වෙලා තමයි බදු පෙරලාභය ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මෙතනදින් අපි බැංකු ණය පොලිය වර්ෂයට අදාළ ගාන එකතු කරලා මුදලින් ගෙවූ බැංකු ණය පොලිය තමයි අපි ඊට පස්සේ මෙතනින් අඩු කරන්න ඕනේ. මොකද මේකදී අපි හදන්නේ මේ වක්‍ර ක්‍රමයට. ඒ වක්‍ර ක්‍රමයේ යටතේ හදනකොට වර්ෂයට අදාළ බැංකු ණය පොලිය ගැළපෙළි යටතේ එකතු කරලා මුදලින් ගෙවූ බැංකු ණය පොලිය තමයි මෙතනින් අපි අඩු කරන්න ඕනේ. හරි. ඊට පස්සේ 2023 4 දින 3250ක ඉඩම් 6000ක් වටින ගොඩනැගිල්ලක්ද ඊට පස්සේ මෝටර රථයක්ද මිලදීගෙන තියෙනවා. ඒතර ඔය සියලු මිලදී ගැනීම ආයෝජන ක්‍රියාකාරකම් යටතේ වාර්තා කරන්න ඕනේ. ඊට පස්සේ ඒවල ජීව කාලයන් වසර ගණන අපිට දීලා තියෙනවා. සහ ඊට පස්සේ 2850කට ඉඩම ප්‍රත්‍යාග්‍රහණය කරනවා කියලා තියෙනවා. ඉතින් ගොඩනැගිල්ල සම්පූර්ණ වර්ෂයකට අපි ෂෙයා බැලුවම මෙතන ගොඩනැගිලි ෂෙයා වෙන්නේ 300යි. ඒතකොට ඒ ගොඩනැගිලි ෂෙයා කියන එක වියදමක්. හැබැයි ඒක මුදලින් ගෙවූ වියදමක් නෙමෙයි. ඒක නිසා අපි ඒක මෙතන නැවත එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මෝටර රථ ෂෙයා අරන් තියෙන වසර මැද. ඒතකොට ඒකට ෂෙයා වෙන්නේ මාස 6කට විතරයි. ඊට පස්සේ ඒ මෝටර රථ වලට ජීව කාලයත් දෙක බැලුවම මෝටර රථ ෂෙයා වසරට අදාළ වෙන්නේ 100යි. ඒකත් නැවත මෙතනට එකතු කරන්න ඕනේ. ඊට පස්සේ 3250කට ගත්ත ඉඩම 2850කට ප්‍රත්‍යාග්‍රහණය වෙනවා. ඉතින් ඒකෙදි ප්‍රත්‍යාග්‍රහණ අලාභයක් වාර්තා වෙන්නේ. ඒ ප්‍රත්‍යාග්‍රහණ අලාභය අපි ගැළපෙළි යටතේ එකතු කරන්න ඕනේ. ෂෙයා වගේම තමයි. ඒක මුදලින් ගෙවූ වියදමක් නෙමෙයි. ඒක නිසා ඒක ගැළපෙළි වලදී ගලපන්න ඕනේ. ඊට පස්සේ 7/1 දින සිට ඉඩමෙන් කොටසක් 80000කට. ඒතකොට 7/1 කියන්නේ මාස 9 අදාළ වෙන්නේ. 89ක් වර්ෂයට අදාළ ආදායම විදිහට කුලී ආදායම හඳුනාගෙන තියෙන 720යි. ඒතකොට මේ වර්ෂයට අදාළ මුළු කුලී ආදායම මෙතන බදු පෙරලාභයෙන් අඩු කරන්න ඕනේ. මොකද කුලී ආදායම කියන්නේ ආයෝජන ක්‍රියාකාරකම්. ඒක මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට අදාළ වෙන්නේ නැහැ. ඒත් මේ සම්පූර්ණ 720 කුලී ආදායම් ඇඩ් වෙලා තමයි වාට මෙතන මෙහෙයුම් මුදල් ප්‍රවාහය අරන් තියෙන්නේ. සෝරි, ඒ කියන්නේ මෙහෙයුම් මුදල් ප්‍රවාහය යටතේ ගන්න බදු පෙරලාභය අරන් තියෙන්නේ. එහෙනම් ඒක නිවැරදි කරන්න අපි ඒක යටින් අඩු කරලා මුදලින් අපිට ලද කුලී ආදායම් තමයි ආයෝජන ක්‍රියාකාරකම් වල දාන්න ඕනේ. ඉතින් මේකේ ලස්සන කතාවක් කියනවා මේ මාසේ කුලී ආදායම් ලැබෙන්නේ ඊළඟ මාසේ. හරි? එතකොට දැන් මේ මාසට අදාළ මාස 9න් මාස 8ක කුලී ආදායම් අපිට මුදලින් ලැබිලා තියෙනවා. එතකොට ඒ කුලී ආදායම් ලැබීම තමයි ආයෝජන ක්‍රියාකාරකම් වල දාන්නේ. කොටස් නිකුතුවෙන් රැස් කරගත්ත මුදල් මූල ක්‍රියාකාරකම් වල මුදල් ගලා ඒමක් විදිහට වාර්තා කරන්න ඕනේ. ඊට පස්සේ රඳවාගත් ඉපැම් ප්‍රාග්ධානිත කිරීමට අදාළව ඒක මුදල් ප්‍රවාහයක් නෙමෙයි. හැබැයි රඳවාගත් ඉපැම් ගිණුම හරහා අපි හොයාගන්න ඕනේ ලාභාංශ ගෙවීම කොච්චරක්ද කියන එක. මොකද අවසාන දිනට රඳවාගත් ඉපැම් වල ශේෂය දීලා තියෙනවා. එතකොට දැන් මෙතන බදු පසුලාභය 7750 රඳවාගත් ඉපැම් වලට බැර වෙන්නේ ඒකෙන් ප්‍රසාද කොටස එකතුවක් කරලා තියෙනවා ලක්ෂ 6ක. සහ අවසාන ශේෂය ඉතුරු වෙනවා 3250. එහෙනම් ඔයා ලාභාංශ සඳහා ගෙවලා තියෙන්නේ 3900යි. ඉතින් ඒක මූල ක්‍රියාකාරකම් වලට එන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ණයගැති හා ණය හිමි ශේෂයන් වල වැඩිවීම කාර්ක ප්‍රාදාන සංචලිතය යටතේ ගලපන්න ඕනේ. ඒතකොට ණය ගැති වැඩිවීම අඩු වෙනවා. ණය හිමි වැඩිවීම එකතු වෙනවා. මුදල් ගලා යාමක් විදිහට. ඊට පස්සේ මේ හානි කරන ලාභ වෙන් කිරීමත් ඌණ හානි කරන ලාභ වෙන් කිරීම අපි ඒක ගැළපෙළි වලදී නැවත ආයේ එකතු කරන්න ඕනේ. ඊට අමතරව ගෙවිය යුතු පරිපාලන වැඩිවීම මුදල් ගලා ඒමක් සහ ඉදිරියට ගෙවූ බෙදා හැරීම් වැඩිවීමත් මුදල් ගලා යාමක්. ඉතින් මේ විදිහට කාර්ක ප්‍රාදාන සංචලිතය ගලප ගන්න ඕනේ. ඉතින් මේකේ මේ අර ගිණුම් හදලා ගලපන්න මහා ලොකු දේවල් නැහැ. හැබැයි මේ ගැළපිල්ල කියවලා ඒ අදාළ තැනට ඒක දාගන්න එක තමයි මේකේ තියෙන කතාව. හරි. 5B එකෙන් තියෙන අපිට ලාභ අනුකූල නොගත් සංවිධාන සමග ගානක්. ඉතින් මේකේ රාජසිංහ ග්‍රාමයේ ගෘහණියන්ගේ ඇදුම් මැසීමේ දැනුම වැඩි දියුණු කිරීම සහ එම භාණ්ඩ අලෙවි කිරීම සඳහා සහාය දීම සඳහා තුරුලී සමිතිය පිහිටවලා තියෙනවා.
2023 12 අවසන් වර්ෂය සඳහා. එතකොට මේකේ ගිණුම් කාලච්ඡේදය තමයි අපේ සාමාන්‍ය අවුරුද්දක්. ඒ කියන්නේ පටන් ගන්න 2023 1 ඉවර වෙන්නේ 2023 12 1. එතකොට මේ තියෙන ආරම්භක ශේෂ, මේ තියෙන අවසාන ශේෂ. අපෙන් අහන්නේ අදුම් විකිණීම සම්බන්ධ වෙළඳ ගිණුම, ඊට පස්සේ සමාජික මුදල් ආදායම් ගිණුම, ආදායම් හා වියදම් මුදල් ගිණුම සහ හිමිකමේ සංරචක. එතකොට හිමිකමේ සංරචක මම පෙන්නලා නැහැ නේ බලන්න. ඉතින් තුරුලී සමිතිය ආරම්භක දිනට සමාජිකයන් 80ක් ඉන්නවා. 7 නව සමාජිකයන් 40ක් බදවා ගන්නවා. ඉතින් ඒ අනුව වාර්ෂික සමාජික මුදල 2000යි. ඉතින් මෙතනදී මේ සමාජිකයන් අදාළව අපි සමාජික මුදල් ආදායම හඳුනා ගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒ කියන්නේ දැන් තුරුලී සමිතිය ආරම්භක දිනට 80ක් ඉන්නවනේ. ඒතර 80 වරක් 2000 සහ මේ අලුතෙන් එන සමාජිකයන් ඉන්නේ අවුරුද්ද මැද. ඒතර 40 වරක් 1000. මේ දෙකේ එකතුව තමයි වාගේ සමාජික මුදල් වලින් ලැබිය යුතු ආදායම. ඒතර සමාජික මුදල් ගිණුම හර වෙනවා ආදායම් හා වියදම් ගිණුම බැර වෙනවා සමාජික මුදල් කියලා. මෙම සමිතිය සමාජිකයන් මැසූ රෙදි තොග මිලදීගෙන 120ක ලාභාන්තයක් පවත්වා ගැනීමෙන් භාණ්ඩ විකුණන ආදායම් රැස් කරයි. වර්ෂය තුල මිලදී ගත් රෙදි තොගයේ වටිනාකම 1,55,000ක් මේ හා සම්බන්ධ සියලු ගනුදෙනු මුදල් පදනම මත සිද්ධ වේ. ඒතර අදුම් විකිණීමේ ව්‍යාපෘතිය හරහා මේකේ මුල් තොගයක් අපිට තියෙනවානේ අදුම් තොගයක් නේද? අදුම් මේ තියෙන මැසූ රෙදි තොගේ. ඒතර මැසූ රෙදි තොගේ ආරම්භක ශේෂය 45,000යි. අවසාන ශේෂය 60,000යි. ඊට පස්සේ සේවකයන් සමිතියේ ඉන්න සමාජිකයන්ගෙන් ගන්නවා 1,55,000. ඒතර මුදල් ගිණුම බැර වෙන්න ඕන රෙදි තොග මිලදී ගෙනුම 1,55,000. ඒක ඒගොල්ලන්ටත් වාසියක් නේ. එතකොට ඒ අදුම් විකිණීමේ විකුණුම් පිරිය වෙන්නේ 1,40,000යි. ඒ 1,40,000ට 120ක ලාභාන්තිකයක් තියාගෙන තමයි භාණ්ඩ විකුණන්නේ. ඒතකොට 1,40,000ට 120ක් කියන්නේ වාගේ දල ලාභය 28,000යි. එහෙනම් මේ බඩු විකුණනවා 1,68,000ට. මේ 1,68,000ක අදුම් විකුණුම් ආදායම කියන්නේ මුදල් ලැබීම මුදල් ගිණුම හර වෙන්න ඕනි. ඊට අමතරව මේ දල ලාභය කියන්නේ අදුම් විකිණීමෙන් ඔයාට ලැබෙන දල ලාභය ආදායම හා වියදම් ගිණුමට බැර වෙන්න ඕන රෙදි විකුණුම් ලාභය කියලා. කියන්නේ දැන් මේ ලාභාංක නොගත් ව්‍යාපාරයක ලාභයක් අවශ්‍ය නැති වුණාට ව්‍යාපාරය එහෙම නැත්නම් මේ ලාභාංක නොගත් ව්‍යාපාරය කරන් යන්න ඔයාට ෆන්ඩ්ස් තියෙන්න ඕනේ. එතකොට ඒ අරමුදල් රැස් කරන එක ව්‍යාපෘති තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට ළමයිගේ මේ ඉස්කෝලේ ඉන්ට්‍රැක්ට් ක්ලබ් වලින් ඔය ඉන්ටර්ෆ්ලෑෂ් අරම මේව එහෙම කරන්නේ. ඒකත් ඒ වගේ තමයි. ඉන්ට්‍රැක්ට් මේ ක්ලබ් එක කියන්නේ ලාභාංක නොගත් සංවිධානයක්. ඒතර ඒගොල්ලන්ට මොකක් හරි ව්‍යාපෘතියක් වෙනුවෙන් අරමුදල් රැස් කරන්න තමයි ඉන්ටර්ෆ්ලෑෂ් කියන ප්‍රොජෙක්ට් එක කරන්නේ. ඒතර ඒ වගේ ප්‍රොජෙක්ට්ස් වලට වෙනමම ආදායම් ප්‍රකාශනය මේන්ටේන් කරලා ඒකෙන් ලැබෙන ලාභය ඊට පස්සේ ආදායම් හා වියදම් ගිණුමට බැර වෙන්න ඕනේ. ලාභයක් හම්බුනොත් අලාභයක් හම්බුනොත් ආදායම හා වියදම් ගිණුම හර වෙන්න ඕනේ. අර ඒ වගේ. හරි. මහන මැෂින් මිලදී ගැනීම සඳහා රජන ලද පරිත්‍යාග මුදල 1,25,000යි. ඒතර මුදල් ගිණුම හර වෙනවා 1,25,000ක්. ඊට පස්සේ මෙම පරිත්‍යාග භාවිතා කරමින් රුපියල් ලක්ෂ 2ක මහන මැෂින් මිලදී ගන්නවා. ඒතර මහන මැෂින් මිලදී ගැනීම මුදල් ගිණුම බැර වෙන්න ඕනේ. පරිත්‍යාග භාවිතා කළ ප්‍රමාණයම ආදායම් විදිහට හඳුනා ගන්නවා. ඒක නිසා ආදායම හා වියදම් ගිණුමත් බැර වෙන්න ඕනි පරිත්‍යාග කියලා ලක්ෂ 2ක්. හරි. ඒතර ඔය මහන මැෂින් පරිත්‍යාග ගිණුමට ගියාම ආරම්භක ශේෂය මුදල් ඊට පස්සේ ආදායම හා වියදම් හඳුනා ගත්තට පස්සේ ඉතුරු වෙන ශේෂය 1,50,000යි. හරි. ඊට පස්සේ අපි මහන මැෂින් ගිණුමට ගියාම ආරම්භක ශේෂය සහ ගැනුම් එකතු කළාම 4,10,000ක් තියෙන්න ඕනේ. හැබැයි අවසාන දිනට තියෙන 3,80,000යි. එහෙනම් වෙනස මොකද්ද? මහන මැෂින් ෂය. ඒතොරේ හඳුනාගත්ත මහන මැෂින් ෂය වියදමක් විදිහට වාර්තා කරන්න ඕනේ. හරි. යන්ත්‍ර වලට වෙන මොකක් සම්බන්ධතාවයක් වෙන්නේ නැහැ. ඒතොර යන්ත්‍රත් ආරම්භක දිනට 1,40,000ක් තියෙනවා. අවසාන දිනට 1,10,000ක් තියෙනවා. එහෙනම් යන්ත්‍ර වල ෂය 30,000ම තමයි. ඒකත් ආදායම හා වියදම් ගිණුම හර වෙන්න ඕනේ. ඊට පස්සේ වර්ෂයට අදාළ මුළු මෙහියුම් වියදම 1,08,000යි. ඒතර ඒක කෙලින්ම ආදායම හා වියදම් ගිණුම හර වෙනවා. ඊට පස්සේ මෙහියුම් වියදම් සම්බන්ධයෙන් අපිට දීලා තියෙනවා ඉදිරියට ගෙවූ මෙහියුම් වියදම් සහ ගෙවිය යුතු මෙහියුම් වියදම්.
ඉදිරියට ගෙවූ මෙහෙයුම් වියදම් අපිට ආරම්භක දිනට ශේෂයක් තියෙන ඒක වත්කමක්. ඊට පස්සේ ගෙවිය යුතු මෙහෙයුම් වියදම් අවසාන දිනට තුරු ශේෂයක් වර්ගයේ තියෙන්නේ හරට. මුදල් වලින් ගෙවලා තියෙන 75000ක් නෑ. ඒක හොයාගන්න මේ ආදායම හා වියදම් කතාව අපිට දීලා තියෙන 1,80,000ක් කියලා. ඒතර ඒ හරහා වාට මෙහෙයුම් වියදම් මුදලින් ගෙවුවේ කීයද කියන එක හොයාගන්න පුළුවන්. ඒ හොයාගත්ත මෙහෙයුම් වියදම් 75000 තමයි මුදල් ගිණුම බැර වෙන්න ඕනේ. හරි. ඉතින් ඒ අනුව ඔය ටික වාර්තා කළාම දැන් මෙතන මේ සමාජික මුදල් ගිණුමෙත් ලැබිය යුතු සහ ඉදිරියට සමාජික මුදල් සහ වර්ෂයට අදාළ ආදායම දන්නවා. ඉතින් එතනින් එහාට මුදල් ලැබීම සමාජිකයන්ගේ මුදල් ලැබුණේ කොච්චරක්ද කියන එක හොයාගන්න පුළුවන්. හරි. ඉතින් ওই විදිහට තමයි ඔක වාර්තා වෙන්නේ. ඊට පස්සේ මෙතන මේ හිමිකමේ සංරචක කියලා කිව්වම ආදායම හා වියදම් ගිණුමෙන් එන අතිරික්තයයි ඊට පස්සේ මහාන මැෂින් පරිත්‍යාගවල අවසාන ශේෂය දෙකේ එකතුව තමයි හිමිකමේ සංරචක වෙන්න ඕනේ. ඒතර හිමිකමේ සංරචකවල එකක් තමයි සමුච්චිත නෑ මෙතන ආරම්භක සමුච්චිත මුදලක් තියෙනවානේ. ඒතර මෙතන පොඩි කතාවක් උගුලම් කරන්න ඕනේ. මෙතනින් ආරම්භක දිනට සමුච්චිත අරමුදල හොයන්න ඕනේ වත්කම් වලින් වගකීම් අඩු කරලා. ඒ ආරම්භක දිනට සමුච්චිත අරමුදලට මෙතනින් හම්බෙන මේ ආදායම හා වියදම් ගිණුමෙන් හම්බෙන අතිරික්තය එකතු කරන්න ඕනේ. ඒතර වලට හම්බෙන අවසාන දිනට සමුච්චිත අරමුදල. ඒ අවසාන දිනට සමුච්චිත අරමුදල සහ මහාන මැෂින් පරිත්‍යාගවල අවසාන ශේෂයන් දෙකේ එකතුව තමයි වාගේ හිමිකම වෙන්නේ. ඒතර අවසාන දිනට සමුච්චිත අරමුදලයි ඊට පස්සේ මැෂින් පරිත්‍යාග අරමුදලයි ඒ දෙක වෙන වෙනම පෙන්නලා හිමිකමේ සංරචක පෙන්වන්න ඕනේ. හරි. ප්‍රශ්න අංක 6 ඒ තියෙන ණය හිමියන් සම්බන්ධ ණය හිමි සංශෝධනය සහ ශේෂ සංසන්දනය සම්බන්ධයෙන් ඉතින් සාගල ව්‍යාපාරයේ 2023 3.30 වෙනි අවසන් මාසයේ තොරතුරු දීලා තියෙන ණය හිමියන්ට අදාළ මේ දීලා තියෙන නිවැරදි අගයන්. ඊට පස්සේ ආරම්භක දිනට ණය හිමි පාලන සහ ණය හිමි උපලෙජරේ ශේෂවල එකතුව එකිනෙකට සමානයි. අතිරේක තොරතුරු දීලා තියෙනවා. ඒකත් එක්ක අපිට මේ වැරදි නිවැරදි කිරීමට පෙර ණය හිමි පාලන ගිණුම සහ සංශෝධිත ණය හිමි පාලන ගිණුම සහ ශේෂ සංසන්දනය කරන්න තියෙනවා. අපි මුලින්ම බලමුකෝ මේ වැරදි නිවැරදි කිරීමට පෙර ණය හිමි පාලන ගිණුම සහ සංශෝධිත ණය හිමි පාලන ගිණුම. පාලන ගිණුමේ ගැනුම් 110ක් අඩුවෙන් වාර්තා වෙලා තියෙනවා. ණයට ගැනුම් හරියාන 1110යි. හැබැයි පාලන ගිණුම එක වාර්තා වෙලා තියෙන 110ක් අඩුවෙන්. එහෙනම් පාලන ගිණුමේ ගැනුම් වාර්තා වෙලා තියෙන්නේ 1000ක් විදියට. එහෙනම් ඒක නිවැරදි කරනකොට සංශෝධිත ණය හිමි පාලන ගිණුමට බැර වෙන්න ඕනේ ඒ අර වාර්තා නොවූ ගැනුම් 110ක්. ඊට පස්සේ පාලන ගිණුමට බලපාන අනිත් වැරද්ද තමයි මුදල් ගෙවීම වාර්තා කරලා තියෙන 250. දැන් හරි මුදල් ගෙවීම 520 වාර්තා කරලා තියෙන 250ක් විදියට. ඒතර ණය හිමි පාලන ගිණුමට හර වෙන්න ඕනේ වැරදි ණය හිමි පාලන ගිණුමට මුදල් කියලා 250ක්. ඒක ඊට පස්සේ ආයි සංශෝධනය කරාම අර මදිපාඩුව ආයි සංශෝධන ණය හිමි පාලන ගිණුමට හර වෙන්න ඕනේ. ඊට පස්සේ අවසාන ශේෂ තුනේදී ණය හිමි හර ශේෂ සැලකිල්ලටගෙන නැහැ. ඒ කියන්නේ එහෙනම් ඉතින් අර ආරම්භක ශේෂ ණය හිමි පාලන ගිණුමේ හරියට දාලා තිනවා. ආපසියවුම් සහ ලදවට්ටම් හරියට දාලා තියෙනවා. ඉතින් ওই ටික දාලා ණය හිමි පාලන ගිණුමේ ශේෂය අරගෙන ඒක ඊට පස්සේ අපි සංශෝධනය කරන්න ඕනේ. ඊට පස්සේ ගැනුම් සහ මුදල් වලට අමතරව මේ කැන්ඩි ආයතනය බලන්නකෝ. ආරම්භක ශේෂය 30000යි ඊට පස්සේ ණයට ගැනුම් 130යි දෙක එකතු කළා. ඊට පස්සේ ඒකෙන් ආපසියවුම් සහ මුදල් ගෙවීම අඩු වුණාම එතන ඉතුරු වෙන්නේ හර ශේෂයක්. ඒතර ඉතුරු වෙන හර ශේෂය සංශෝධිත ණය හිමි පාලන ගිණුමට වාර්තා කරන්න ඕනේ ශේෂයගේ බැරට, ඒ කියන්නේ ශේෂීය හරට. කරලා තමයි මේක බැලන්ස් කරලා ගන්න ඕනේ සංශෝධිත ණය හිමි පාලන ගිණුමේ ශේෂය. එතකොට ශේෂ සංසන්දනයේදී අපිට කියන්නේ සංශෝධිත ශේෂයත් එක්ක උපලෙජරේ වැඩි ශේෂය. දැන් මෙහෙමනේ අපි පාලන ගිණුම සහ උපලෙජරේ කියන දෙකම හරියට හැදුවා නම් මේ දෙකේම ශේෂයන් එකිනෙකට සමාන වෙන්න ඕනේ. ඒක සංශෝධිත ණය හිමි පාලන ගිණුමේ ශේෂය කියන උපලෙජරේ නිවැරදි ශේෂය. දැන් මෙතනදී තව දෙයක් තියෙනවා. ඔයා ගන්න ඕනේ සුද්ධ ශේෂය. දැන් ණය හිමියන්ගේ බැර ශේෂවල එකතුව 522යි 5යි. හර ශේෂයක් තියෙනවා 20ක්. ඒතකොට සුද්ධ ණය හිමි වටිනාකම වෙන්නේ 502යි 5. එතකොට මෙතන ණය හිමියන්ට බලපාපු වැරදි ඒ විදිහටම මෙතන කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ණය හිමියන්ගේ වැරදි ශේෂය ඔක්කොලන්ට හොයාගන්න පුළුවන්. ඒතර උපලෙජරේ සිංහ ණය හිමියන්ගේ ලදවට්ටම් සහ අපසයම වාර්තා කළා නැහැ. ඒතර සිංහ ණය හිමියන් ගත්තම
ලද වට්ටම් තියෙනවා 15000ක්, ආපසේවම් තියෙනවා 35000ක්. මේ දෙකම වාර්තා වෙලා නැහැ. ඒ කියන්නේ නහිමි උපලජ්ජය වැඩියෙන් තමයි පෙන්වන්නේ. ඒ වැරද්ද ඒ විදිහටම පෙන්වන්නේ. ඒක මෙතන එකතු කරන්න ඕනේ. ඊට පස්සේ කැන්ඩි සඳහා මුදල් ගෙවීම 210ක් විදිහට වාර්තා වෙලා තියෙනවා. දැන් කැන්ඩි සඳහා මුදල් හරි ගෙවීම කීයද? 120ක්. ඒක 210ක් විදිහට දාලා තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර මුදල් ගෙවීමක් දාලා තියෙනවා. ඒකේ වැරද්ද ඒ විදිහටම කරන්නේ වෙනස. මොකද මුදල් ගෙවුවම නහිමි අඩු වෙනවනේ. ඒතකොට ඒ වෙනස කැන්ඩි මුදල් ලැබීම එක මුදල් ගෙවීම එක ඒක අඩු කරන්න ඕනේ. ඊට පස්සේ වඩා හම්බ වෙනවා නහිමි පුරජලේ සංශෝධනයට පෙර ශේෂවල එකතුව. මේක අර පරණ අප්ඩේට් එක හම්බෙච්ච අයගේ උත්තරවල වැරද්දක් ඇති. සංශෝධන අහිමි පාලන ගිණුමත් වැරදි. ශේෂ සංසන්දන සසඳුන් ප්‍රකාශනත් වැරදි. මේකේ තියෙන හරි විදිය ඒ විදියට ඒක හදාගන්න උත්තරවල. හරි. 6B කොටස අපිට දීලා තියෙන පිරිය පරිමාලාභ විශ්ලේෂණයත් එක්ක විශාක විද්‍යාලය 2024 වාණිජ්‍ය දිනය සම්බන්ධයෙන් ඉතින් ගිය වසරේ වාණිජ්‍ය දිනය පැවැත්වීමෙන් ලද 45250ක අතිරික්තයක් මේ අවුරුද්දේ වාණිජ්‍ය දිනය වෙනුවෙන් ලැබෙනවා. එක ආයතනින් වාණිජ්‍ය දිනයට සම්බන්ධ වෙන සෑම සිසුවෙකුටම 2200ක අනුග්‍රාහකත්වයක් පිරිනමනවා. ඒතොර එක සිසුවෙකුට ලැබෙන ආදායම තමයි අතරම 2200. ආරාධිත අමුත්තන් හා ගුරුවරුන් 25 දෙනෙකු වාණිජ්‍ය දිනයට සම්බන්ධ වෙයි යයි ඇස්තමේන්තු කරනවා. ඇස්තමේන්තුගත වියදම් දීලා තියෙනවා. සංග්‍රහ වියදම් සහ ෆයිල් කවරයක්. දැන් මේ සංග්‍රහ වියදම ශිෂ්‍යයෙකුටත් හම්බ වෙනවා. ඒතකොට දැන් මේක එක ශිෂ්‍යයෙක්නේ පිරිවැය එකකය. ඒතකොට විචල්‍ය පිරිවැය ගණනය කරනකොට ඒ එක සිසුවෙකුට සංග්‍රහ වියදම් 450 සහ එක් සිසුවෙකුට ෆයිල් කවර 150 විචල්‍ය පිරිවැය විදිහට වැටෙන්න ඕනේ. ඒතකොට එක සිසුවෙකුට විචල්‍ය පිරිවැය වෙන්නේ 600යි. හරි. හැබැයි සංග්‍රහ වියදම් වල අර මොකද්ද? ගුරුවරු සහ ආරාධිත මුත්තු. ඒතකොට එතන 25 ගානේ 450ක් ඒක ස්ථාවර පිරිවැය. මොකද ඒකට ඔයාලට අරකින් හම්බෙන්නේ නැහැ නේ. අනුග්‍රහකත්වයක් ලැබෙන්නේ නැහැ. ඒතකොට ඒක අපි ස්ථාවර පිරිවැයක් විදිහට තමයි ගණනය කරන්න ඕනේ. මේ දිනේ ගණන් කළා. හරි. හැබැයි ෆයිල් කවරේ ගණන් ගන්න ඕනේ. මොකද ෆයිල් කවරයක් දෙන්නේ නැහැ ඒගොල්ලන්ට. තේරෙනවද? ඊට පස්සේ LED සරසිලි සංගීත භාණ්ඩ ලයිට් සෙට් දෙකක් අවශ්‍යයි. ඒතර මේක දෙකෙන් වැඩි කරලා ගන්න ඕනේ. ඒතර ওই ටික එකතු වෙයින් අර ගිය වසරේ අතිරික්තය අඩු කළාම ආවරණය කළ යුතු ස්ථාවර පිරිවැය වෙන්නේ 1,60,000යි. හරි. ඒතර මුළු පිරිවැය සහ සිසුවෙකුට විචල්‍ය පිරිවැය මෙතනින් හොයාගෙන තියෙනවා. මුළු පිරිවැය ආවරණය කරන දායක යුතු සිසුන් ගන්න කියන්නේ බ්‍රේක් ඉවන් පොයින්ට් එක. ඉතින් ඒක හොයන්නේ අපි මුලින්ම ඒකක දායකය හොයාගන්න ඕනේ. ඉතින් ඒකකයකට ලැබෙන අනුග්‍රහ ආදායම 2200න් ඒකක එක සිසුවෙකුට විචල්‍ය පිරිවැය අඩු වුණාම ඒකක දායකය 1600යි. ඉතින් ස්ථාවර පිරිවැය ඒකක දායකයෙන් බෙදුවම ළමයි 100ක්වත් අඩුම ගානේ එක් රැස් වෙන්න ඕනේ මේක කවර් වෙන්න. ඊට පස්සේ සිසුන් 150ක් සහභාගී වන්නේ නම් ලබා ගන්න පුළුවන් අතිරික්තය. කියන්නේ ලාභේනේ අපේක්ෂිත ලාභේ. ඉතින් ඒක හොයන්න තියෙන ලේසිම විදිය තමයි සිසුන් 150ට මුළු දායකය හොයලා එකකින් ස්ථාවර පිරිවැය අඩු කරන එක. හරි. ඊට පස්සේ කියන ප්‍රාථමික අංශයේ ගුරුවරු 30 දෙනෙකුට අතිරේකව ආරාධනා කිරීමට අදහස් කරන්නේ නම් මුළු පිරිවැය ආවරණයට. ඒතර ඔයාගේ තිබ්බ ස්ථාවර පිරිවැය 1,60,000ට අර අලුතෙන් එන 30 දෙනාට දෙන්න ඕන කෑම ටික එකතු වෙනවා. හරි. එතකොට 1,73,500 තමයි ස්ථාවර පිරිවැය කවර් කරන්න ඕනේ. ඒක එකක දායකයෙන් බෙදුවම අවම වශයෙන් ළමයි 109 දෙනෙක්වත් සම්බන්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ LED තිරිය සදා ආදේශේෂ සංවිධානය අනුග්‍රහකත්වය දක්වනවා. එතකොට ඔයාගේ තිබ්බ ස්ථාවර පිරිවැයෙන් LED තිරිය සදා යන පිරිවැය අඩු වුණාම ආවරණය කරන්න තියෙන 1,02,500. ඉතින් ඒක 1,600න් බෙදුවම අවම වශයෙන් ළමයි 65 දෙනෙක්වත් සම්බන්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා ගිය වර්ෂයේ අතිරික්තය ලැබෙන්නේ නැත්නම් ආවරණයට කී දෙනෙක් එන්න ඕනද කියන එක. ඉතින් අපි අර හොයාගත්ත 1,60,000ට ආයි 45,250 එකතු වුණාම සම්පූර්ණ මේ ප්‍රොජෙක්ට් එකේ ස්ථාවර පිරිවැය 2,05,250. ඉතින් ඒක 1,600න් බෙදුවම අවම වශයෙන් ළමුන් 129 දෙනෙක්වත් සම්බන්ධ වෙන්න ඕනේ. මේකේ අන්තිම කෑල්ල බැංකු සසඳුන් හා සම්බන්ධව තියෙන. හැබැයි මේක මේ හිතන තරම් ලේසි නැහැ. පොඩ්ඩක් අමාරුයි කතාව. හරි. සදෙව් ට්‍රේඩර්ස්ගේ සියලු මුදල් ගනුදෙනු සම්පත් බැංකුවේ ජංගම ගිණුමක් කරා සිදු කරයි. ජනවාරි 1 දින මුදල් ගිණුමේ ශේෂය 1,17,500ක හර ශේෂයක්.
ඒක හැබැයි ඉදිරියට බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග සංසන්දනය වෙලා තියෙනවා. ඒ කියන්නේ ආරම්භක දිනට මේ ශේෂයන් වල වෙනසක් නැහැ. ඒතර මුදල් ගිණුමේ ආරම්භක ශේෂය අපි දාගන්න 1,17,500. ජනවාරි මාසයේ ලද චෙක්පත් වල මුළු වටිනාකම 4,78,000. ඒක මුදල් ගිණුම හර කරනවා. මින් 32,000ක චෙක්පත් අගුරු වීම. එතකොට අර ලද චෙක්පත් අගුරු වුණාම අපි ඒක වාර්තා කරන්නේ සංශෝධිත මුදල් ගිණුම. එතකොට මේ තැන්පතු අගුරු කියලා බැර කරලා තියෙන්නේ ඒක. හරි මින් 19,000ක චෙක්පත් 32,000ක චෙක්පත් අගුරු වෙලා 380 බැංකුවේ නිෂ්කාශනය වෙලා තියෙනවා. ඒ බැංකුවේ නිෂ්කාශනය බැංකු ප්‍රකාශනයට බැර වෙන්න ඕනේ. එතකොට දැන් මුළු තැන්පතු 478යි. ඒකෙන් අගරු වුණා 478න් අගරු වුණා 32ක්. නිෂ්කාශනය වුණා 380ක්. අඩු කළාම ඔයාලට හම්බ වෙනවා අවසාන දිනට නිෂ්කාශනයේ නොවු චෙක්පත්. ඒක බැංකු සසඳුන් ප්‍රකාශනයේදී අඩු කරන්න ඕනේ. කියන්නේ අපි පදනම විදියට ගන්න සංශෝධිත මුදල් ගිණුම නම් ඒක හරහා බැංකු ප්‍රකාශනයේ ශේෂය හොයා ගන්න ඕන ඒක අඩු කරන්න ඕනේ. හරි. බැංකුවල ඍජුව ලද ලාභාංශ ප්‍රේෂණ සහ ණයගැති ප්‍රේෂණ අපි කෙලින්ම වාර්තා කරන්නේ සංශෝධිත මුදල් ගිණුමේ හරට සහ ඒකත් බැංකු ප්‍රකාශනය අපිට එනකොට ඒක බැලට පෙන්වන්න ඕනේ. හරි. අර නිකුතු චෙක්පත් වල මුළු වටිනාකම 312. ඒතර මුදල් ගිණුම බැර වෙනවා. ඒකෙන් 19,000ක චෙක්පත් අගරු වුණාම සංශෝධිත මුදල් ගිණුම හර වෙනවා. ඊට පස්සේ 48,000ක චෙක්පත් ගෙවීමට ඉදිරිපත් කර නොතිබුණි. ඒක මෙතනින් අඩු වෙනවා. සමාවෙන්න ඉදිරිපත් වූ චෙක්පත් මෙතනට එකතු වෙනවා. ඒතර ඔයාලට ඒ හරහා හොයාගන්න පුළුවන් ගෙවීමට ඉදිරිපත් වූ චෙක්පත් කොච්චරක්ද කියන එක. සම්පූර්ණ නිකුත් කිරීම 312යි අගරු වුණා 19ක්. තාම ගෙවීමට ඉදිරිපත් වෙලා නැහැ 48ක්. එහෙනම් ගෙවීමට ඉදිරිපත් වූ චෙක්පත් වෙන්නේ 2,45,000යි. තේරුණානේ? හරි. සහ ඍජු ප්‍රේෂණ කෙලින්ම බැංකු ප්‍රකාශනයට හර වෙනවා සහ ඊට අමතරව මේ සංශෝධිත මුදල් ගිණුමත් ඒ අදාළ කතා ටික බැර වෙන්න ඕනේ. හරි. සහ චෙක් පොත් ගාස්තු එකත් ඒවම තමයි බැංකු ප්‍රකාශනය හර වෙනවා. ඒක අඩු වෙනවා සහ සංශෝධිත මුදල් ගිණුම බැර වෙන්න ඕනේ. කොහොම හරි අවසානයේ මුදල් ගිණුමෙන් එන ශේෂය මෙතනට සංශෝධනය වෙනවා. ඉතින් මෙතනින් හම්බ වෙන අවසාන සංශෝධිත ශේෂය අපි බැංකු සැසඳුම් ප්‍රකාශනයට අරන් යනවා. ඒකට ඉදිරිපත් වූ චෙක්පත් එකතු කරලා නිෂ්කාශන වූ චෙක්පත් අඩු කළාම බැංකු ප්‍රකාශනයේ ශේෂය එන්න ඕනේ. ඒවා හරියට හැදුවා නම් ඔයා හදපු බැංකු ප්‍රකාශනයේ ශේෂයයි බැංකු සැසඳුම් ප්‍රකාශනය හරහා ගන්න බැංකු ප්‍රකාශනයේ ශේෂය දෙක එකිනෙකට සමාන වෙනවා. එහෙනම් තමයි ඔයා හදපු ගාන හරි. තේරුණානේ? ඉතින් ඔය විදිහට තමයි මේ පේපර් එක සාකච්ඡා කරන්න තියෙන. අපි පැය එකමාරකට කිට්ටු වෙන්න මේ කතා කරලා තියෙනවා. වචන කරගෙන නැත්නම් කමෙන්ට් එකක් දාන්න යාළුවන්ට ෂෙයා කරන්න. පොත් ගන්නවනම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. A levels වලට පුළුවන් තරම් මහන්සි වෙන්න.